හරි. ළමයි පැහැදිලිව ඇහෙනව නේද? මැසේජ් එකක් දාන්න. ඔයාලට පැහැදිලිව ඇහෙනව නේද? පැහැදිලිව ඇහෙනව නේද? හරි. ඕකේ. එහෙනම් අයගොවන් අපි වැඩේ ආරම්භ කරමු. හරි. අත උස්සන්න බලන්න මේකේ ඉන්න 10 ශ්‍රේණි ළමයි 10 ශ්‍රේණි ළමයි අත උස්සන්න. නැත්තම් chat එකට දාන්න මැසේජ් එකක් 10 කියලා. දහය කට්ටිය අත උස්සන්න බලන්න. හරි. ඕකේ. 11 ශ්‍රේණි කට්ටිය දැන් අත උස්සන්න. 10 කට්ටිය අත පහළ දාලා 11 ශ්‍රේණි කට්ටිය අත උස්සන්න. හරි. ඕකේ. අපේ ටාගට් එක තමයි මාස 6කින් තව ඔය වලට මාස 6ක් වගේ කාලයක් තමයි තියෙන්නේ. මේ මාස 6න් ඕගොල්ලන්ව A එකකට අරගෙන යන එක. දැන් අපි කොහොම දවස් කීපයක් ක්ලාස් එක කරන් ගිහිල්ලා ඊට පස්සේ ඔයාලව 10 ශ්‍රේණිය වෙනම 11 ශ්‍රේණිය වෙනම කියලා ක්ලාසස් වලට බෙදලා වෙන වෙන දවස්වල පන්ති කරනවා. ඊට පෙර අපි දැනට මූලික දැනුම ලබා දෙනවා 10 11 දෙකම ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකට දාන්න සහ ඕගොල්ලන්ට දාලා තියෙන link එක යාළුවන්ට share කරන්න. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ කරන වැඩක්. ලංකාව පුරාම දරුවෝ සහභාගී වෙලා ඉන්නවා. ටග් ගාලා ඕගොල්ලන්ගේ යාළුවන්ට share කරන්න. කට්ටිය message දාලා තියෙන එකටම නේද? හරි. යාළුවන්ට share කරන්න YouTube එකකින් හරි Zoom එකකින් හරි ටග් ගාලා වැඩේට සහභාගී වෙන්න කියලා. හරි නේද? මේ ඔයගොල්ලෝ ෂෙයා කරන අතරතුරේදී ඔහොම යාළුවන්ට ෂෙයා කරන්න. ඒ අතරතුරේදී දාන්න බලන්න ඔයාලගේ පාසල් මොනවද කියලා chat එකට. අපි ඔහොම චූටි වෙලාවේ කතා කරන් ඊට පස්සේ එක දිගට වැඩ කරගෙන යනවා. ඔයාලගේ පාසල් මොනවද කියලා දාන්න බලන්න chat එකට. YouTube එකේ හරි එහෙම නැත්නම් Zoom එකේ හරි chat එකට දාන්න බලන්න ඔයගොල්ලන්ගේ පාසල් මොනවද කියලා. කලිනුත් අපි ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වෙච්ච ඇති. අද අලුතෙන්ම සහභාගී වෙන කට්ටියත් ඇති. සහ මේ පරණ තියෙන YouTube වීඩියෝස් එකෙන් බලපු කට්ටියත් මෙතන ඇති. ඔයාලා ක්ලාස් එක ඉවරනාට පස්සේ අපේ channel එකට ගිහින් බලන්න පාඩම් සෑහෙන සෙට් එකක් දාලා තියෙනවා. ඔයාලට සෑහෙන දැනුමක් එකෙන් ගන්න පුළුවන්. හරි. එක දවසේ දඹුල්ලි කියලා දාලා තියෙනවා. ඇහැලියගොඩ ධර්මපාල කොලේජ්, ශ්‍රී සුමංගල කොලේජ් කැන්ඩි, අම්පාර ආනමඩුව කැලේවැ විජය මහා විද්‍යාලය දාන්න. ඔයගොල්ලන්ගේ පාසල් ටික සංගමිත්තා බාලිකා විද්‍යාලය ගාල්ල, සත්‍යා සුගන්ධි විහාර මහාදේවි ගර්ල්ස් කොලේජ් කැන්ඩි, ආඩිගම සෙන්ට්‍රල් කොලේජ්, පොරොපතාන බංගදිනී ජාතික පාසල, SWRD බණ්ඩාරනායක, මහානාම ජාතික පාසල මොනරාගල වෙන්න ඇති නේද? දික්වැල්ල විජය සෙන්ට්‍රල් කොලේජ්, සොලාරා ඉන්ටර්නැෂනල් කොලේජ්, සීවලි. හරි. ඕකේ. අපි වැඩේ පටන් ගමු. තවත් යාළුවෝ කීප දෙනෙක් ජොයින් වෙන ගමන් ඉන්නේ.
හරි ළමයි අපි පේපර් එක සාකච්ඡා කරගෙන යමු මේ තියෙන පේපර් එක මේක ඔයාලට මම ආයේ ගෲප් එකට දාන්නම් හරි දැනට අපි ටීවී ඕගොල්ලන්ට මේක තිරින් බලා ගන්න පුළුවන් නේ ඔහොම කරගෙන ඊට පස්සේ මම ඕගොල්ලන්ට ගෲප් එකකට මේ පේපර් එක දාන්නම් හරි මෙතන තියෙන්නේ 10 ශ්‍රේණියේ පළවෙනි වාර පේපර් එකක් සමහර දරුවෝ මේ පේපර් එක කරලත් ඇති මේක හරි බස්නාහිර පළාත් පේපර් එකක් බස්නාහිර පළාත් පේපර් එකක් 10 ශ්‍රේණියේ පළවෙනි වාර පේපර් එකක් මේක කලින් කවුරුහරි කෙනෙක් කරලා තිබුණත් කමක් නැහැ මේ සාකච්ඡාවට සහභාගී වෙන්න මොකද මම ඕගොල්ලන්ට තියරිත් එක්කම තමයි මේ හැම ප්‍රශ්නයක්ම සාකච්ඡා කරන්නේ ප්‍රශ්නේ කියලා ප්‍රශ්න උත්තරේ මේකයි කියලා කියන්නේ නැතුව හැම එකක්ම හරීම පැහැදිලිව ඒ වගේම කලබලයක් නැතුව ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මට්ටමට තමයි මේක සාකච්ඡා කරගෙන යන්නේ හරි එහෙනම් වැඩේ පටන් ගමු ඕගොල්ලෝ ගා දැන්ට මොකක් හරි කොලයක් හරි පොතක් හරි තියෙනවා නම් ඒකේ ලියන්න පටන් ගන්න පස්සේ ඕන ඕගොල්ලන්ට පැහැදිලිව ලියා ගන්න පුළුවන් හරි ආයේ මේ උගන්වන හැම දෙයක්ම අමතක වෙන්නේ නැති වෙන්න ඕගොල්ලන්ට මම සුපිරියටම පැහැදිලි කරලා දෙන්නම්. හරි. පේපර් එකේ හැමෝටම පැහැදිලිව පේනව නේද? මැසේජ් එකක් දාන්න. ඔව්ද කියලා. පේපර් එකේ හැමෝටම පැහැදිලිව පේනව නේද? පේපර් එක පේන්නේ නැද්ද? ටිකක් පැහැදිලි මදි කියලා දාලා තිනවා හරි හැමෝටම මෙහෙමද බොඳ වෙලාද පේන්නේ බලන්න හරි දැන් හරි නේද? ඕකේ. හරි. ඕකේ. එහෙනම් අපි සාකච්ඡා කරන්න පටන් ගමු. හරි. පළවෙනි ප්‍රශ්نين අහලා තියෙන්නේ පහත දැක්වෙන රාශි වලින් දෛශික රාශියක් වන්නේ. හරි. 2016 අවුරුද්දේ O level වල පළවෙනි ප්‍රශ්නෙට අහලා තිබුණෙත් මේ වගේම එකක් තමයි. හරි. එහෙනම් විශ්වාස කරන්න සාමාන්‍ය පෙළ විභාගෙටත් මේ වගේම ප්‍රශ්න ඕන තරම් අහනවා. හරි. දෛශික රාශියක් කියලා කියන්නේ අපි ඉගෙන ගන්නවානේ භෞතික රාශි. ඒ කියන්නේ මනින්න පුළුවන් රාශි වර්ග දෙකක් ඉගෙන ගන්නවා. එකක් තමයි දෛශික රාශි, අනිත් එක තමයි මොකක්ද? අදිශ රාශි. එකක් තමයි මොකක්ද? දෛශික රාශි, අනිත් එක තමයි අදිශ රාශි කියන වර්ග දෙකක් ඉගෙන ගන්නවා. හරි. ඔන්න එහෙනම් මනින්න පුළුවන් රාශි වලට තමයි කියන්නේ භෞතික රාශි කියලා. ඒව වර්ග දෙකක් ඉගෙන ගන්නවා. එකක් තමයි දෛශික රාශි, අනිත් එක තමයි මොකක්ද? අදිශ රාශි. එකක් දෛශික රාශි, අනිත් එක අදිශ රාශි. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් ආයෙ කවදාකවත් අමතක වෙන්නේ නැති වෙන විදිහට. හරි. දෛශික රාශියක් කියන එකට විශාලත්වයක් තියෙනවා, ඒ වගේම මේකට දිශාවකුත් තියෙනවා. හැබැයි අදිශ රාශියක් කියන එකට විශාලත්වයක් තියෙනවා, ඒකට නිශ්චිත දිශාවක් නැහැ. හරි. අපි එහෙනම් පොඩි නෝට් එකක් දාගන්නවා මේ විදිහට. දෛශික රාශි වලට විශාලත්වයක් තියෙනවා. හරි. අදිශ රාශි වලට විශාලත්වයක් තියෙනවා. හැබැයි දෛශික වලට දිශාවක් තිබුණට අදිශ වලට දිශාවක් නැහැ. හරි.
ඔන්න ඔක තමයි සිද්ධිය. දැන් උදාහරණයක් විදිහට හිතන්න බර කියන එක. බර කියන එකක් ඇති වෙන්නේ නැත්තර මේ ගුරුත්වාකර්ෂණ බලයෙන් හින්දානේ. බර හැම වෙලාවෙම ක්‍රියා කරන්නේ කොහෙටද? පහළට. 2016 ඔලොල් පේපරේත් ඕක තමයි අහලා තිබුණේ. බර හැම වෙලාවෙම ක්‍රියා කරන්නේ කොහෙටද? පහළට. හැම දෙයක අපේ බර ක්‍රියා කරන්නේ පහළට. අපි මොකක් රතේ වස්තුවක් තියාගෙන ඉන්නවනම් ඒකේ බර ක්‍රියා කරන්නේ පහළට. එහෙනම් ඒකට නිශ්චිත දිශාවක් තියෙනවනේ. එහෙනම් ඒක අයිති වෙන්නේ මොන රාශිය වලටද? දෛශික රාශිය වලට. බර කියන එකට දිශාවක් තියෙනවා. එහෙනම් ඒක දෛශික රාශියක්. විශාලත්වයක් කොහොමද තියෙනවනේ? සමහර එකක් නිව්ටන් 10ක් බරයි, සමහර එකක් නිව්ටන් 20ක් බරයි. එහෙනම් විශාලත්වයක් තියෙනවා. ඒ වගේම බරට දිශාවකුත් තියෙනවා. එහෙනම් බර කියන එක දෛශික රාශියක්. හරි. එහෙනම් උදාහරණයක් තමයි දෛශික රාශිය වලට බර. හරි. ඊළඟට ස්කන්ධය කියන එකට දිශාවක් නැහැනේ. අපි හිතමුකෝ දැන් කවුරු හරි කෙනෙක් ඉන්නේ එයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 65යි. එතකොට කිලෝග්‍රෑම් 65 තියෙන්නේ පහළටද? එහෙම නැත්නම් කිලෝග්‍රෑම් 65 තියෙන්නේ උතුරටද? නැත්නම් කිලෝග්‍රෑම් 65 නැගෙනහිරටද? එහෙම එකක් නැහැනේ. එහෙනම් ස්කන්ධය කියන එකට දිශාවක් නැහැ. ඒ නිසා ස්කන්ධයයි කියවෙන්නේ අදිශ රාශි වලට. එහෙනම් මෙතෙන්ට අපිට ගන්න පුළුවන් ස්කන්ධය. හරි. මේවා දන්න කට්ටිය ගොඩාක් ඉන්නවා. හරි. නමුත් අපි පොඩි දේ ඉඳන් සාකච්ඡා කරගෙන යන්න. ඔයාලා මොකක් හරි නොදන්න දෙයක් දැනගන්න පුළුවන් වෙයි. හරි. ඊළඟට කාලය කියන එකට දිශාවක් තියෙනවද? අපි හිතමුකෝ අපි පන්තියේ පැය දෙකක් ගත කරනවා. අපි මේ පැය දෙක ගත කරන්නේ උතුරටද, නැගෙනහිරටද, වයඹටද, උඩටද, පහළටද? එහෙම දිශාවක් නැහැනේ. එහෙනම් කාලය කියන එකට දිශාවක් නැහැ. නැගෙනහිරට, වයඹට එහෙම කියලා කියන්න බෑ. දිශාවක් නැත්තම් කාලය අයිති වෙන්නේ අදිශ රාශි වලට. එහෙනම් කාලය. හරි. පැහැදිලිද? එහෙනම් බර ඊළඟට අපි ගමුකෝ මෙතනින් බලය. බලයට දිශාවක් තියෙන අපි ලෝගවල පොඩි කාලේ ඉඳන් ඉගෙනගෙන තියෙනවා. දැන් මේ අදහස පැහැදිලිද? කොහොමද විශාලත්වයක් තියෙනවා දෛශික අංශ දෙකටම දිශාවක් තියෙනවා නම් දෛශික. දිශාවක් නැත්තම් ඒව මොනවාද? අදිශ. හරි. මැසේජ් එකක් දාන්න අර මගේ පොඩි ක්‍රමයක් තියෙනවා. තේරුනොත් ඔයාලා T අකුරක් දානවා. තේරුනේ නැත්තම් N අකුරක් දානවා. මැසේජ් එකක් දාන්න මේක තේරුණා නම් T අකුරක් දාන්න. තේරුනේ නැත්තම් N අකුරක් දාන්න. මම ඕගොල්ලන්ට ආයෙ පාරක් කියනොත් කියලා දෙන්නම්. මැසේජ් එකක් දාන්න බලන්න T දෙන්න කියලා. දෛශික අංශ කියන්නේ මොකක්ද කියලා තේරුණාද කියලා? හරි ඔන්න T දාලා තියෙනවා. T එන්නේ නැහැ. තේරුණා නම් T දාන්න. තේරුනේ නැත්තම් N දාන්න. හරි. බරයි ස්කන්ධය ආයෙ කියන්නකො කියලා කියනවා. හරි. T කියලා දාලා තියෙනවා. හරි. ඕකේ. ඊ නෙවෙයි T දාන්න ඕනේ. හරි. ළමයි ස්කන්ධයයි බරයි කියලා කියන්නේ එකක් නෙවෙයි දෙකක්. ස්කන්ධය ගැන උගන්වන්නේ 6 වෙනි පාඩමේදී. 10 ශ්‍රේණිය 6 වෙනි පාඩමේදී. බර ගැන උගන්වන්නේ 10 ශ්‍රේණිය 4 වෙනි පාඩමේදී. ස්කන්ධයක් කියලා කියන්නේ දැන් අපි හැමෝම බරමයින්නවා කියලා එකක් කරනවානේ. චූටි කාලේ බරමයින්නවා, ලොකු වුණාට පස්සේ බරමයින්නවානේ. ඒ බර කියලා කිව්වට ඇත්තට මේ වචනේ වැරදි. බර නෙමෙයි ඒකට කියන්න ඕනේ මොකක් කියලාද? ස්කන්ධය කියලා. හරිද? ස්කන්ධය කියලා කියන්නේ ඕන මේකක තියෙන පදාර්ථ ප්‍රමාණය. දැන් මගේ තියෙන පදාර්ථ ප්‍රමාණය තමයි කියන්නේ මගේ ස්කන්ධය කියලා. අපි හිතමු මොකක් හරි වතුර බෝතලයක් තියෙනවා කියලා. ඒ වතුර බෝතලේ තියෙන පදාර්ථ ප්‍රමාණය තමයි කියන්නේ වතුර බෝතලේ මොකක් කියලාද? ස්කන්ධය කියලා. ඕන මේක තියෙන පදාර්ථ ප්‍රමාණය. දැන් වතුර බෝතලේ වතුර ටිකක් අයින් කරාම පදාර්ථ ටිකක් අයින් වුණානේ. ඒතර ස්කන්ධය මොකද වෙන්නේ? අඩු වෙනවා. පැහැදිලිද? එහෙනම් වස්තුවක තියෙන පදාර්ථ ප්‍රමාණය තමයි ස්කන්ධය කියලා කියන්නේ. ඒතර අපි කවුරු හරි කෙනෙක් කිලෝ 60යි නම් 50යි නම් එයාගේ බර නෙමෙයි. ඒක මොකද්ද? ස්කන්ධය. හරි. හැබැයි බර කියලා කියන්නේ දැන් මේ තියෙන පෑන මත ගුරුත්වාකර්ෂණ බලය තියෙනවනේ පහළට. එතකොට මේක ස්කන්ධයේ මත ගුරුත්වාකර්ෂණ බලයෙන් පහළට තියෙන බලයට තමයි බර කියලා කියන්නේ. බර මනින්නේ නිව්ටන් වලින්. හරි දැන් මගේ ස්කන්ධයේ තියෙනවා අපි හිතමු කිලෝග්‍රෑම් 65යි කියලා. එතකොට මගේ බර කියලා කියන්නේ මාව පොළොට ඇද ගන්න බලය. එතකොට ස්කන්ධය මේක මම ආයෙ ඉස්සරහට පැහැදිලි කරනවා. කිලෝග්‍රෑම් වලින් මනින්නේ බර මනින්නේ නිව්ටන් වලින්. කවුරු හරි කෙනෙකු ස්කන්ධය කිලෝග්‍රෑම් 65යි නම් ඒක 10 ගුණ කරාට පස්සේ බර නිව්ටන් 650ක් වෙනවා. එතකොට ඔක එකක් නෙමෙයි දෙකක්. හරි ඔය ගැන මම තව ඉස්සරහට පැහැදිලි කරන්නම්. එතකොට බර තියෙන හැම වෙලාවෙම පහළට හැබැයි ස්කන්ධය කියන එකට දිශාවක් නැහැ. හරි ඔන්න ඔක තමයි සිද්ධිය. හරි. එහෙනම් දෛශික අංශ කියලා වර්ග දෙකක් තියෙනවා. විශාලත්වයයි දිශාවයි දෙකම තියෙනවා නම් ඒක දෛශික. විශාලත්වයක් තියෙනවා හැබැයි දිශාවක් නැත්නම් ඒක අදිශ. මේ මොන පාඩමද කියලා දාලා තියෙනවා. හරි අපි පේපර් එකක් තමයි සාකච්ඡා කරගෙන යන්නේ. මේක 10 ශ්‍රේණිය දෙවෙනි පාඩමේ තමයි තියෙන්නේ. හරි. ඕකේ. අපි තව ලියමුකෝ. දෛශික රාශි අපිට හම්බ වෙනවා. අපි මේ ක්ලාස් එකේ ඉදිරියේදී මේ හැම එකක් මොකක්ද කියන එක සාකච්ඡා කරමු. අපිට පේපර්ස් වල හම්බ වෙයි. හරි. බර, බලය, ඊළඟට විස්ථාපනය.
හරි. විස්ථාපනය ඊට පස්සේ ප්‍රවේගය මම ඊටුවා මෙහෙන් ලියන්නම්. ත්වරණය ඊළඟට ගම්මිතාවය කියලා එකක් ඉගෙන ගන්නවා. අදත් අපිට ප්‍රශ්නෙකදී හම්බ වෙයි. ගම්මිතාවය මේ ඔක්කොම මොන රාශියද? මේ ඔක්කොම දෛශික රාශි. මේවට විශාලත්වයකුත් තියෙනවා, දිශාවකුත් තියෙනවා. එකින් එක පැහැදිලි කිරීම අපි ඉස්සරහ සාකච්ඡා කරමු. එහෙනම් දෛශික රාශි වලට විශාලත්වයක් තියෙනවා, දිශාවක් තියෙනවා. උදාහරණ තමයි බර, බලය, විස්ථාපනය, ප්‍රවේගය, ත්වරණය, ගම්මිතාවය වගේ ඒවා. අදිශ රාශි වලට විශාලත්වයක් තියෙනවා, හැබැයි දිශාවක් නැහැ. ස්කන්ධය, කාලය, ඊළඟට වේගය. හරි. දුර ඔන්න ඔය වගේ ඒවා. හරි. අවශ්‍ය කට්ටිය පොඩි නෝට් එකක් දාගන්නකෝ. අවශ්‍යයි පොඩි නෝට් එකක් දාගන්න. දෛශික අදිශ ගැන. එහෙනම් අපිට ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා හොයාගන්න පුළුවන්. උත්තරේ වෙන්නේ මොකද්ද? ප්‍රවේගය. ප්‍රවේගය කියන්නේ දෛශික රාශියක්. පොඩි නෝට් එකක් දාගන්න. ඒ ගම මොන හරි අහන්න ප්‍රශ්න තියෙනවා නම් අනිත් කට්ටිය අහන්න. අවශ්‍ය කට්ටිය පොඩි නෝට් එකක් දාගන්න. අනිත් අය ප්‍රශ්න තියෙනවා අහන්න. හරි. අපි ක්ලාස් එක දිගටම සෙනසුරාදා කරනවා. මේක හැම සෙනසුරාදා දවසකම තියෙනවා. හැබැයි ලබන සතියේ වෙසක් පුර පසළොස්වක පොහොය වැටෙනවනේ. ඒ හින්දා ලබන සතියේ සෙනසුරාදා වෙනුවට අපි ලබන සතියේ පන්තියේ බ්‍රහස්පතින්දට කරනවා. බ්‍රහස්පති නිවාඩු දවසක් තියෙනවනේ. දුරට දිශාවක් නැත්තේ ඇයි කියලා අහලා තියෙනවා. දුර කියන එක අපිට ඕන පැත්තකට යන්න පුළුවන් නේ. හැරි යන්න පුළුවන්. උතුරට යන්නත් පුළුවන්, දකුණට යන්නත් පුළුවන්. දිශා මාරු කර යන්න පුළුවන්. නිශ්චිත දිශාවක් නැහැ. පැහැදිලිද? මෙන්න මෙතන අපි දිශාවක් කියන එක නිශ්චිත කියලා ගත්තොත් ඕගලන් තවත් පැහැදිලි වෙයි. දැන් හරි නේද? නිශ්චිත දිශාවක් තියෙනවා. මේකට නිශ්චිත දිශාවක් නැහැ. දුර කියන නිශ්චිත දිශාවක් නැහැනේ. අන්න එහෙම ඔයගොල්ලන්ට තියෙන වැදගත් ප්‍රශ්න අහන්න මම උත්තර දෙන්නම්. ඒතර අපි ආයේ ක්ලාස් එක තියෙන ලබන සතියේදී බ්‍රහස්පතින්දට හරි නේද? එන ආය අමතක කරගන්න එපා. පේපර් එකක ප්‍රශ්නයක් අහලා තිබුණොත් ඕගොල්ලන්ට වැඩේ කොට දාගන්න පුළුවන්. මේ සම්බන්ධව. හරි නේද? දැන් ඕනම් පොඩි කටුවට නෝට් එකක් දාගන්න. ක්ලාස් එක රෙකෝඩ් කරන්නේ නැද්ද? හරි. රෙකෝඩ් කරනවා YouTube එකේ මේක අයින් කරන්නේ නැහැ. සෑහෙන කාලයක් තියෙයි. හැබැයි ඔයගොල්ලෝ උපරිම උත්සාහ කරන්න ලයිව් ක්ලාස් එකට සහභාගී වෙන්න. මොකද අපි කාටත් අතපසුවීම වෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ දැන් බලන්න නැතුව අපි පස්සේ බලන්නම් කියලා හිටියොත් ඕගොල්ලන්ට අනිත් වැඩත් එක්ක මේක මිස් වෙන්න පුළුවන්. හැම වෙලේම ලයිව් බලන්න. එතකොට ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඒක උත්තර දෙන්නත් පුළුවන්. විතරම chat එක බලලා ඕගොල්ලන්ට උත්තර දෙන්නම්. හරි. ඕකේ. හරි නේද වැඩේ? ළමයි ලියලා ඉවරද? අතුස්සන් ලියලා ඉවර කට්ටිය? ලියලා ඉවර කට්ටිය අතුස්සන්? හරි. ඕකේ. අවුලක් නැහැ නම් පැහැදිලිව ඇහෙනව නේද? හරි. මොකක් කර ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් වගේ තිබුණොත් මැසේජ් එකක් දාන්න. හරි. මොකද මට ඕගොල්ලෝ ළඟ පේන්න නැහැ නේ අපි ෆිසිකල් ක්ලාස් එකක කරනවා ඕගොල්ලෝ පේන්න ඉන්නවා. මෙතන පේන්න නැත. හරි. ඕකේ. එහෙනම් මකනවා මේ ටික. ඊට කලින් අපිට හරි. ඔය දැනුමෙන්ම කරන්න පුළුවන් තව ප්‍රශ්නයක් තියෙනවා. ඔය ප්‍රශ්නාංක 1නේ. ඔය දැනුමෙන් කරන්න පුළුවන් තව ප්‍රශ්නයක් තියෙනවා.
මෙන්න මේක. හරිද? ප්‍රශ්නාංකය 11. හරි. ඕකට උත්තරේ මොකක්ද කියලා දාන්න බලන්න. 11 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා දාන්න බලන්න. අර දැනුමින් ඕගොල්ලන්ට කරන්න පුළුවන්. දාන්න බලන්න chat එකට. 11 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංකේ දාන්න. ටක් ගාලා. හරි. දාන්නේ. ඔන්න කට්ටිය ටක් ටක් කරලා උත්තරේ දාගෙන යනවා. හරි. ගොඩක් කට්ටිය කියන උත්තරේ 2 කියලා. හරි. ඔයගොල්ලෝ වැඩු. මේ බලන්නකෝ. ABCD අතරින් ප්‍රවේගය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ මොකක්ද කියලා අහනවා. අරගේ අනිත් පැත්ත නේද? කලින් කියන උත්තරේ ප්‍රවේගයනේ. එහෙනම් ප්‍රවේගය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය වන්නේ. විශාලත්වයක් තියෙනවා. හරිනේ. විශාලත්වය නැත කියන එක වැරදි එතකොට. නිශ්චිත දිශාවක් ඇත. විශාලත්වයක් තියෙනවා. නිශ්චිත දිශාවක් තියෙනවා. මේක දෛශික රාශියක් නේ. එහෙනම් උත්තරේ වෙන්නේ A හා B පමණි. මේක තමයි උත්තරේ වෙන්නේ. හරි. උත්තරේ A හා B පමණි. හරි නේද? ඔන්න එහෙනම් 11ට උත්තරේ 2. හරි. 11ට උත්තරේ 2. හරි. ඕකේ. පළවෙනි එකට එන උත්තරේ 4. අවුලක් නැහැ නේද? අපි බලමු දෙවෙනි ප්‍රශ්නය. හරි. ඒකේ අහන්නේ මෙහෙම එකක් නේ. මේද පරිවෘත්තීය හා ඇටමිදුළු වර්ධනයට අත්‍යවශ්‍ය වන මෙම විටමිනේ ඌණ වීමෙන් බෙරි බෙරි රෝගය සෑදෙනවා කියලා අහනවා. මේකේ විටමිනේ මොකක්ද කියලා අහනවා. හරි. කියන්න බලන්න මේකට උත්තරේ දන්න කට්ටිය. හරි. මේක තියෙන 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමේනේ. බලන්න කියන්න බලන්න මේ උත්තරේ දන්න කට්ටිය අංක දාන්න බලන්න ටක් කාලා. හරි. බෙරි බෙරි රෝගය හටගන්නේ ඕන ගංගල යන්නේ කිසිම දාන්න බලන්න උත්තර අංකේ. අම්මට සිටියම්මක් තමයි ඔයගොල්ලෝ ඈ. වැඩේට ආයේ උපරිමම සහභාගී වෙලා ඉන්නවා. ගොඩක් කට්ටිය කියන්නේ හරි. ඔව්. බහුතරයක් හරි උත්තරේ දීලා තියෙනවා. ළමයි මේක 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමේනේ තියෙන්නේ. විටමින් ගැන වගුවක් තියෙනවා. ඒකේ මේ බෙරි බෙරි රෝගියෙට නම් මහ ලොකු දෙයක් නැහැ. ඕගොල්ලෝ මතක තියාගන්න බෙරි බෙරි කියද්දි BB. හරිද? බෙරි බෙරි රෝගය නම් මොකද්ද? B විටමින් B. මේකෙත් මේ නිතරම විභාගයට අහන ඒවා සෙට් එකක් තියෙනවා. අපි ඉස්සරහට සාකච්ඡා කරමු. ඔයාලට ටික මතක තියාගන්න ලේසි ක්‍රම එහෙමත් තියෙනවා. මම ඔයාලට ඉදිරියේදී පාඩමෙන් පාඩම මතක් කරනවා. එතකොට මම ඔයගොල්ලන්ට ඒ ගැන විස්තර කරලා දෙන්නම්. සහ ඉදිරියේදී අපි හැම පාඩමකම පාස් පේපර්ස් ටික වර්ග කරලා වෙනම සාකච්ඡා කරනවා. සමහර පාඩම් තියෙනවා ඔයාලා පාඩම කොච්චර ඉගෙන ගත්තත් පාස් පේපර් එකක් දුන්නොත් ඒකට උත්තර ලියන්න බෑ. උදාහරණයක් විදිහට තමයි 10 ශ්‍රේණියේ 7 වෙනි එකකේ මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණය. අච්චුපති දින ඔක්කොම ගණන් හැදුවා සමහර දරුවන්ට පාස් පේපර්ස් වල ප්‍රශ්න හදන්න බෑ. ඒවට එහෙම ලේසි ක්‍රම තියෙනවා. ආයේ පාඩම නම් මම YouTube එකට දාපු වීඩියෝ එකක් තියෙනවා. අපි ඉදිරියේදී පාඩමෙන් පාඩම වෙන වෙනම සාකච්ඡා කරලා ඒකේ ප්‍රශ්න සාකච්ඡා කරමු. ඔය මතක තියාගන්න දුක් කෙටි ක්‍රම ඔක්කොමත් එක්ක දැනට අපි මේක ගැන ගොඩක් සාකච්ඡා කරලා වෙලාමදීනේ බෙරි බෙරි රෝගය විටමින් B හින්දා. හරි. උත්තරේ 4. ඕකේ. ඊළඟට ප්‍රශ්නාංකය 3. දාන්න බලන්න උත්තරේ මොකක්ද කියලා. තානප්ලාස්ටිය කියන්නේ මොකක්ද? තානප්ලාස්ටිය කියලා කියන්නේ මොකක්ද? තාන කියද්දි මේක නැටුම් සම්බන්ධ එකක් නෙවෙයි. බලන්න දාන්න බලන්න උත්තරේ අංකෙ මොකක්ද කියලා. තානප්ලාස්ටිය කියන්නේ මොකක්ද? 10 ශ්‍රේණියේ 6 වෙනි එකකේ තමයි තියෙන්නේ. හරි. දාන්න බලන්න උත්තරේ අංකෙ මොකක්ද කියලා. තානප්ලාස්ටිය කියන්නේ මොකක්ද? රික්තක පටලයේද, සෛල බිත්තියේද, ප්ලාස්ම පටලයේද, න්‍යෂ්ටි පටලයේද? සමහර දරුවෝ ඉන්න පුළුවන් මේ වචන ඔක්කොම ඇහුවෙත් දැන් වෙන්න පුළුවන්. දාන්න බලන්න උත්තරේ. 2 කියනවා, 4 කියනවා, 3 කියනවා, 1ක් කියනවා. ඔය තියෙන්නේ. කොහොම කියනවා. හරි. බහුතරයක් කියලා තියෙනවා 1 කියලා.
ඔව් ඔයාලගේ උත්තරේ හරි. එක කියපු කට්ටියගේ උත්තරේ හරි. මම ඔය ගැන පැහැදිලි කරන්නම් ඕගොල්ලන්ට. මෙන්න මෙහෙම සිද්ධියක්. හරි. මේ අහන්නකො ළමයි. සෛලවල තියෙනවා රික්තකය කියලා එකක්. සෛලවල තියෙනවා රික්තකය කියලා එකක්. හරි. අපි දල වශයෙන් ඇඳුත් මෙහෙම නිකම් මම මේ දල රූපයක් හඳින්නේ. හරි. රික්තකයේ වටේටම තියෙන පටලයට තමයි කියන්නේ රික්තකයේ වටේ තියෙන පටලය රික්තක පටලය. රික්තක පටලය. හරි. ඔන්න ඔය රික්තකයේ වටේ තියෙන රික්තක පටලයටම තමයි කියන්නේ තානප්ලාස්ටය කියලා. තානප්ලාස්ටය. ඔය රික්තකයේ ඇතුලේ තියෙන දේවල් වලට කියන්නේ සෛල විෂය කියලා. මේක ඇතුලේ තියෙන දේවල් වලට. මම මේ සරලව කෙටියෙන් පැහැදිලි කරේ. ඔයාලට මම වැඩක් කියන්නම්. හරි. මේ පාඩම මම ඉදිරියට උගන්වනවානේ. ඊට කලින් ඔයාලට කරන්න පුළුවන් වැඩක් තමයි හරි මෙන්න මේ වැඩේ කරන්න 10 ශ්‍රේණියේ 6 වෙනි පාඩම කරලා ගන්න. අරගෙන වගුවක් අඳින්න මෙන්න මේ විදිහට. මේක ඔයාලට O level විභාග දක්වා මාර වැදගත් වෙයි. වගුවක් ඇඳලා ඒක බෙදා ගන්න කොටස් තුනකට. හරිද? බෙදලා පළවෙනි කේ ලියන්න ඕනේ ඉන්ද්‍රිකාව. මේකේ ලියන්නේ වැදගත් කරුණු. මේකේ කෘත්‍ය. හරි. ඔන්න අහගන්න. අර පන්ති ගොඩකට ගිය ළමයි නෙවෙයි හොඳ රිසල්ට් එකක් ගත්තේ. හරි. එක පන්තියකට ගිහිල්ලා ඒකත් එක්ක ඕන පේපර් ක්ලාස් එකකට ගිහිල්ලා ඒ ගුරුවරු සහ පාසලෙන් පවරන වැඩ ටික හරියට කරන්න වෙලාව ඉතුරු කරගත්ත ළමයි. දැන් සමහර දරුවෝ ඉන්නවනේ පාඩම් කරන්න වෙලාවක් ඇත්තෙම නැහැනේ. ඉස්කෝලේ පන්ති ශිෂ්‍ය නායක වැඩ මොනවා හරි දේවල් නැටුම් තරඟ එක එක දේවල් තියෙනවනේ. ඒගොල්ලන්ට විභාගේ පාස් වෙන්න අමාරුයි. පාස් වෙන්න නම් හොඳ රිසල්ට් එකක් ගන්න නම් ගෙදරට වෙලා තනියෙන් වැඩ කරන්න පුළුවන් තරම් වෙලාව ඉතුරු කරගෙන මේ වගේ වැඩ කරන්න. අපි උදාහරණයක් ගමු. මේ ඔක්කොම 10 ශ්‍රේණි 6 වෙනි එකකේ තියෙනවා. අපි ගමු ඉන්ද්‍රිකාවක් විදිහට න්‍යෂ්ටිය. න්‍යෂ්ටිය. හරි. මෙතන පුළුවන් නම් න්‍යෂ්ටිය පොඩ රූපයක් අඳින්න. ඇඳලා වැදගත් කරුණු ලියන්න. හරි. න්‍යෂ්ටිය ගැන තියෙන වැදගත් කරුණු ටික ලියන්න. අචුපතේ විස්තර වශයෙන් තියෙනවා. ඊට පස්සේ න්‍යෂ්ටි කෘත්‍ය මොකක්ද කියලා ලියන්න. සෛලීය ජීව ක්‍රියා පාලනය කරනවා මෙහෙමයි කියලා ඒකේ කෘත්‍යයන් ටික ලියන්න. එතකොට න්‍යෂ්ටි ගැන විස්තර ඉවරයිනේ. න්‍යෂ්ටියෙන් පස්සේ ඔයගොල්ලන්ට ගන්න පුළුවන් අපි හිතමු හරිතලවය කියලා. හරිතලවය. ඒකේ තියෙන වැදගත් කරුණු ටික ලියන්න. ශාක සෛල වල විතරයි තියෙන්නේ. සත්ව සෛල වල නෑ. ඔය ඔක්කොම විස්තර ටික අචුපතේ තියෙනවා. කෘත්‍ය මොකක්ද හරිතලවය? දාන්න බෑ මෙසේජ් එකක් ළමයි. හරිතලවය මොකද කරන්නේ? මතක නම් දාන්න බෑ මෙසේජ් එකක්. හරිත කියන වචනේත් එක්ක වලට මතක ඇති. හරිතලව මොකද කරන්නේ? ශාක සෛල වල ඉඳන් සත්ව සෛල වල නෑ. දාන්න බෑ. මතක කෙනෙක් හරිතලව මොකද කරන්නේ කියලා? හරිතප්‍රද නිපද වීම. තව අනිත් පැත්ත දා. හරි. ප්‍රභා සංශ්ලේෂණය. ඔව්. හරි. ඔයගොල්ලෝ හරි. එහෙනම් හරිතලවේ ප්‍රධාන කාර්යය මොකක්ද? එයා ප්‍රභා සංශ්ලේෂණය කරන්න දායක වෙනවා. හරිනේ. ඊළඟට මයිටොකොන්ඩ්‍රියම තව ඉන්ද්‍රියකාවක්. මයිටොකොන්ඩ්‍රියම. දැන් වැදගත් කරුණු ටික ලියනවා. සෛලයක ශක්ති බලාගාරය කියලා කියනවා, ජව පොළවල් කියලා කියනවා. හරි මෙහෙම කියලා විස්තර ටික ලියනවා. කෘත්‍යයන් ලියනවා. මොකක්ද? එයා තමයි සෛලීය ශෝෂණය සිද්ධ කරන්නේ. නැත්නම් සෛලයක ශක්තිය නිපදවන්නේ එයා තමයි කියලා ලියන්නේ. මෙන්න මේ වගුව ගහගන්න. හරි. දැනට කටුවට ලියා ගන්න. ඊට පස්සේ ගෙදරදි මේ වැඩේ කරන්න. කරලා හරි මගේ නම්බර් එක ඔයගොල්ලෝ ගාව තියෙනවා. WhatsApp එකට දාන්න. මම ඔයගොල්ලෝ අඩුපාඩු මොනවද කියලා ඔයාලට බලලා දෙන්න. හරි මමමයි රිප්ලයි කරන්නේ. අඩුපාඩු වලට බලලා දෙන්න. ඒක බිත්තිය අලව ගන්න නෙවෙයි. හරිද? අපි බිත්තිය දිහා කොයි වෙලාවෙත් බලාගෙන ඉන්නේ නැහනේ. ඒක තියාගෙන නිතර අධ්‍යයනය කරන්න සෑහෙන ප්‍රශ්න ප්‍රමාණයකට ඒකේ උත්තර ලියන්න පුළුවන්. ඕල් වල නිතර ප්‍රශ්න අහන තැනක් ඕක. පොඩි කටසටහනක් දාගන්නකො. දැන් මම මෙහෙම කිව්වම අද රෑම මේක කරලා WhatsApp එකට ෆොටෝස් දාන්න ළමයි ඉන්නවා. මාර උනන්දුවකින් වැඩ කරන ළමයි මේකට 10 12 දී කියලා නෑ. එහෙම උනන්දුවෙන් වැඩ කරන ළමයි ඉන්නවා. හරි. බලමු ඔයත් එහෙම කෙනෙක්ද කියලා.
ඔය ටික ලස්සනට ලියලා මට දාන්න. අපේ ෆිසිකල් ක්ලාස් එකේ ළමයි නම් මේවා ලියලා හරි දෙන්නලා තියෙනවා මම බලලා තියෙනවා. වෙනම ෆයිල් එකකට දාලා තියාගන්න. ඉවර වෙලා අත උස්සන්න. මට අදම දාන්න මම අඩුපාඩු වලට හදලා දෙන්න. හරි. ඕකේ. එහෙනම් උත්තරය වෙන්නේ පළවෙනි එක රික්තක පටලයට තමයි කාණප්ලාස්ටි කියලා කියන්නේ. හරි. ඕකේ. ඇත්තටම ළමයි මේ උගන්නනවමත් නෙමෙයි. මේ අර චුට්ටක් දන්නේ නැද්ද පොඩ මතක් කරගෙන යනවා සහ ඊළඟට ඔයාලට මේක ගැන ආසාවක් ඇති කරන්න එපා. සමහර විට විද්‍යාව විපාම වෙලා ඇති. විපාම කරපු විෂය විද්‍යාව වෙලා ඇති. අහකටම දාලා ඇති. කොහෙන්ද පටන් ගන්න කියලා හිතා ගන්නත් බැරුව ඇති. මම පටන් ගන්න ක්‍රමයක් කියන්නද? දැන් පටන් අරන් තියෙන්නේ. හැම සෙනසුරාදාවකම මම මේ කියනේව අහගෙනලා මේ වැඩ ටික කරන් යන්නකෝ. මාස දෙක තුනක් යද්දි මාරම් දැනුමක් එනවා. ඊට පස්සේ මම පන්ති වශයෙන් වෙන් කරලා මුලින් නම් පිළිවෙලකට මම කියවනේ මුලින් නම් කියලා මේ. හරි. ඕකේ. මොන පාඩමේද තියෙන්නේ? 10 ශ්‍රේණියේ 6 වෙනි පාඩමේ තියෙන්නේ. හරි. ඕකේ. එහෙනම් මේ වැඩේ කරන්න කරලා මට දාන්න මගේ නම්බර එක ඕගොල්ලෝ ගාව ඇති මම ඕනනම් අවසන් දෙන්නම්. හරි. එහෙනම් උත්තරේ වෙන්නේ රික්තක පටලය. මේක තමයි උත්තරේ. හරිනේ. ඊළඟට බලමුකෝ. හරි. හතරවෙනි ප්‍රශ්නේ. පොඩි වෙලාවක් අරගෙන උත්තර ලියන්න බලන්න මේකට මොකක්ද එන්නේ කියලා. Cl 1735 කියලා තියෙනවා ඍණ කියලා තියෙනවා. අයනයේ අඩංගු ප්‍රෝටෝන, නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන ගණන පිළිවෙලින්. බලන්න දාන්න බලන්න මේකට උත්තරේ මොකක්ද කියලා. හරි. එක කොටසේද? ඔව්. 6 වෙනි පාඩම දෙන එක කොටසේ තමයි. උත්තරේ ගන්න බලන්න හතරවෙනි එකට උත්තරේ අරගෙන දාන්න බලන්න. බලමු. මේ බලා ගන්නකො.
හරි. මම වැඩේ පැහැදිලි කරන්නම් ඔයාලට. හරි. බලා ගන්න ළමයි මම ගොඩාක් සරලව ඔයගොල්ලන්ට වැඩේ පැහැදිලි කරන්නම්. මෙන්න මෙහෙමයි වෙන්නේ. දැන් Cl කියලා කියන්නේ ක්ලෝරින් කියලා ඔයගොල්ලෝ දන්නවා ඇති. ක්ලෝරින් පරමාණුව. මෙයා ආවර්තාවක ඉන්නේ 17 වෙනියට. හරිද? ඒ කියන්නේ මෙයාගේ පරමාණු ක්‍රමාංකය 17යි. අපි ඉස්සරහට බලමු පරමාණු ක්‍රමාංකය කියන්නේ මොකක්ද කියලා මම කියලා දෙන්නම්. 17යි. ඊට පස්සේ මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකය 35යි. හරි. කොහොම තමයි ඉස්සල්ලාම මෙයාව ලියන්නේ. එතකොට මේ 17 කියලා කියන්නේ මෙයාගේ පරමාණු ක්‍රමාංකයනේ. මම මෙතන ලියන්නම්කෝ. 17 කියලා කියන්නේ මෙයාගේ පරමාණු ක්‍රමාංකය. මෙන්න මේ 35 කියලා කියන්නේ මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකය. ඇත්තටම මෙයාගේ තේරුම මොනවද දන්නවද? පරමාණු ක්‍රමාංකය කියන්නේ මෙයාගේ තියෙන ප්‍රෝටෝන ගානට. ඒ කියන්නේ පරමාණු ක්‍රමාංකයේ සමාන වෙනවා මොනවා ගානටද? ප්‍රෝටෝන ගණනට. හරි? පරමාණු ක්‍රමාංකයේ සමානයි ප්‍රෝටෝන ගණන. ඒ කියන්නේ පරමාණු ක්‍රමාංකය 17යි කියන්නේ මෙයාගේ ප්‍රෝටෝන ගානක් කීයයිද? 17යි. ඊළඟ සිද්ධිය. මෙතන ධන ඍණාරෝපණ මුකුත් නැත්තම් මේ ප්‍රෝටෝන ගාන සමාන වෙනවා ඉලෙක්ට්‍රෝන ගානට. තාම උත්තරේ ගන්න බෑ අපිට. හරි. එහෙනම් බලමුකෝ. මෙයාගේ පරමාණු ක්‍රමාංකය 17යි. එතකොට මෙයාගේ ප්‍රෝටෝන ගාන කීයද? ඒකත් 17යි. ඉලෙක්ට්‍රෝන ගාන කීයද? ඉලෙක්ට්‍රෝන ගානත් මෙයාගේ 17යි. වැඩේ සරලයිනේ. ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ මෙයාගේ ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතුව. ප්‍රෝටෝන ධන නියුට්‍රෝන. හරි. ඔන්න එහෙනම් එහෙනම් මෙයාගේ පරමාණු ක්‍රමාංකය කීයයිද? 17යි. ප්‍රෝටෝන ගානත් කීයද? 17යි. ඉලෙක්ට්‍රෝන ගානත් කීයද? 17යි. ස්කන්ධ ක්‍රමාංකය කීයයිද? 35යි. දැන් ප්‍රෝටෝන ගානත් හරි ඉලෙක්ට්‍රෝන ගානත් හරිනේ නියුට්‍රෝන ගාන හොයාගන්නේ කොහොමද? මේ බලන්නකෝ. මේ තියෙන්නේ ප්‍රෝටෝන ගාන නම් 17 ප්‍රෝටෝන ගාන නම් උඩ තියෙන්නේ ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ දෙකේම එකතුව නම් අපි කොහොමද නියුට්‍රෝන ගාන හොයාගන්නේ? මේ යටින් තියෙන ප්‍රෝටෝන ගාන විතරයි. උඩින් තියෙන ප්‍රෝටෝනයි නියුට්‍රෝන දෙකේම එකතුව. නියුට්‍රෝන ගාන හොයාගන්නේ කොහොමද? හරිම සරලයි. මොකක්ද? උඩ තියෙන ස්කන්ධ ක්‍රමාංකයෙන් පහළ තියෙන පරමාණු ක්‍රමාංකය අපි අඩු කරනවා. එහෙනම් මම ලියනවා නියුට්‍රෝන ගාන හොයාගන්න නම් මම කරන්නේ ස්කන්ධ ක්‍රමාංකයෙන් මේවා දන්න දරුවෝ ඉන්නවා. හරි පරමාණු ක්‍රමාංකය අඩු කරනවා. අපි ඉදිරියේදී ගොඩාක් ඇඩ්වාන්ස් ප්‍රශ්න වලට යනවා. හරි. ඔන්න වැඩි. එහෙනම් සරලව මට කියන්න පුළුවන් මේකේ තියෙන ප්‍රෝටෝන ගාන 17යි, ඉලෙක්ට්‍රෝන ගාන 17යි, නියුට්‍රෝන ගාන හොයන්න නම් 35න් 17ක් අඩු කරන්න ඕනේ. එහෙනම් නියුට්‍රෝන ගාන කීයක් එනවද? 18ක් කියලා එනවා. හරි. අවශ්‍ය දරුවෝ මේක සටහන් කරගන්නකෝ. අවශ්‍ය කට්ටිය සටහන්. එහෙනම් මම පැත්තකින් ලියන්නම්. ප්‍රෝටෝන ගාන 17යි, ඉලෙක්ට්‍රෝන ගාන 17යි, නියුට්‍රෝන ගාන හිව්වේ 35න් 17ක් අඩු කරලා එතකොට ඒක 18ක් කියලා එනවා. තාම උත්තරේට ආවේ නැහැ. අවශ්‍ය කට්ටිය මේක සටහන් කරගන්න. අවශ්‍යයි ලියාගන්න. ඒ ගමන් මොනවා හරි හරි අහන්න ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න. ඕලෙවල් වලට මාස 6ක් විතර වගේ තියෙන්නේ. හරි. අද හෙටම කලින් පාරවල ලියපු කට්ටියගේ රිසල්ට් එනවා. හරිද? එතකොට මම දැන් අද දැක්ක ඔය අයිලා වගේ කතා කර කර ඉන්නවා. හැංගෙන්න වෙයි දන්නේ නැහැ කියලා. හරිද? වීඩියෝට ඒගොල්ලෝ කී ගේම් කරලා ඉන්න ගමන්. එතකොට සමහර දරුවෝ ඉන්න උපරිම විශ්වාසයෙන් ඉන්න කට්ටිය. සයන්ස් වලට ක්ලාස් යනවා, මැත්ස් වලට ක්ලාස් යනවා. ඒ 9ක් ගත්තගෙන විශ්වාසයෙන් ඉන්න කට්ටිය ඉන්නවා. සමහරුන්ට ඉතින් හැංගෙන්න වෙනවා. හරි. ඒක දැන් ලබන අවුරුද්දේ ඔයගොල්ලන්ටත් එහෙම වෙනවා කොලේ ළමයින්ට. ඔයාලා කරන දේවල් එක තමයි. හැබැයි මේ වෙනකන් කිසිම වැඩක් කරපු නැති කෙනෙක් උනත් මේ කියන වැඩ ටික පටන් ගත්තොත් මේ විදිහට වැඩේ කොට දා ගන්න පුළුවන්. 11 ළමයිට එහෙම 2016 ඕලෙවල් පේපර් එක සාකච්ඡා කරපු වීඩියෝ එකක් කියන YouTube එකේ බලන්න 2017ත් මම ළඟදීම සාකච්ඡා කරලා දානවා. එතකොට ඔයාලට බලන්න පුළුවන් විභාගයට අහන්නේ මොන වගේ ප්‍රශ්නද කියලා. සර් දැන් පාඩම් කරලා ඕලෙවල් පාස් වෙන්න පුළුවන්ද? මම මෙහෙම උත්තර දෙන්නම්කෝ. මම කිව්ව
හරි. මේක ලියා ගන්නකන් තමයි මම කතා කරේ. ලියලා ඉවරද නේද දැන්? හරි. ඔන්න එහෙනම් ඈ. මම දැන් මේකේ කොටසක් මකනවා. හරි. ඕකේ. හරි ළමයි. ඕක එහෙනම් බලා ගන්න මේකේ ප්‍රෝටෝන ගාන 17යි. ඉලෙක්ට්‍රෝන ගාන 17යි. නියුට්‍රෝන ගාන 18ක් කියලා ආවා. වැඩේ කරන්නේ ඊට පස්සේ සර් කියලා දෙන ඒවා හොඳට තේරෙනවා. හරි. thank you. අපි කොහොම කරගෙන යන්කෝ. හරි. දැන් ඔන්න ක්ලෝරින් පරමාණුව හැමදාම මෙහෙම ඉන්නේ නැහැ. හරිද? එයා ඉන්න ගමන් ඉලෙක්ට්‍රෝනයක් ගන්නවා. ඉලෙක්ට්‍රෝනයක් මොනා කරනවද? ගන්නවා. මම ඉදිරියට කියලා දෙන්නම් ඇයි ඉලෙක්ට්‍රෝනයක් ගන්න කියලා. මෙයා ඉලෙක්ට්‍රෝනයක් ගත්තට පස්සේ මෙයාට එනවා ඍණාරෝපණයක්. මොන ආරෝපණයක්ද? ඍණාරෝපණයක්. තව මේක පැහැදිලි කරන්න පුළුවන්. අපි ඉදිරියට සාකච්ඡා කරමුකෝ. ඉලෙක්ට්‍රෝනයක් ගත්තා මොන ආරෝපණයක් එනවද? ඍණාරෝපණයක් එනවා. හරි. දැන් මෙයා මුකුත් වෙනස් වෙලා නැහැ තාම. 1035ම තමයි තියෙන්නේ. මොකද්ද මෙයා ගත්තේ? මෙයා මොකද්ද ගත්තේ? ඉලෙක්ට්‍රෝනයක් තමයි ගත්තේ. ඒතකොට යාට මොන ආරෝපණයක් ආවද? ඍණාරෝපණයක් ආවා. ඉලෙක්ට්‍රෝන දෙකක් ගත්තා නම් ඍණ දෙකක් කියලා එනවා. ඉලෙක්ට්‍රෝන තුනක් ගත්තා නම් ඍණ තුනක් කියලා එනවා. හරි. එහෙනම් ඉලෙක්ට්‍රෝනයක් අරන් තියෙනවා. එයාට ඍණාරෝපණයක් ඇවිත් තියෙනවා. දැන් මම යාගේ විස්තර ටික ලියන්නම්කෝ. කොහොම ඈ? ප්‍රෝටෝන ගත්තේ නෑනේ. ගත්තේ මොකද්ද? ඉලෙක්ට්‍රෝනයක්. එහෙනම් ප්‍රෝටෝන 17ම තමයි. ඒක වෙනස් වුණේ නෑ. දැන් කලින් මෙයා ඉලෙක්ට්‍රෝන 17ක් නේ තිබුණේ. දැන් මෙයා ඉලෙක්ට්‍රෝනයක් ගත්තා. එකක් අරගෙන මේ. එහෙනම් දැන් මෙයා ඉලෙක්ට්‍රෝන කීයද? දාන්න බන් chat එකට. මෙයා දැන් ඉලෙක්ට්‍රෝනයක් ගත්තා. එහෙනම් එයාගේ ඉලෙක්ට්‍රෝන කීයද? දාන්න බන් chat එකට. හරි දාන්න බන්. අන්න හරි 18යි. හරි එහෙනම් මම ඉලෙක්ට්‍රෝන ගාන හරි 18ක් වෙනවා. හරි. ඉලෙක්ට්‍රෝන ගාන කීයක් වෙනවද? 18ක් වෙනවා. එයා ගත්ත ඉලෙක්ට්‍රෝනයක් විතරයිනේ. නියුට්‍රෝන එහෙම ගත්තේ නෑනේ. එහෙනම් නියුට්‍රෝන ගාන වෙනස් වෙන්නේ නැහැ. හරි. මම ආයෙ පාරක් මේක සරලව පැහැදිලි කරන්න මොන්න අහගන්න. මේ ක්ලෝරින් ඉන්නවනේ. මෙහෙම මෙතන ආරෝපණයක් මුකුත් නැතුව ඉන්නකොට මෙයාට කියන අපි පරමාණුව කියලා. උදාසීන පරමාණුව. ධන හරි ඍණ හරි ආරෝපණයක් ආවට පස්සේ අපි යාට කියනවා අයනය කියලා. දැන් ආරෝපණයක් ඇවිල්ලානේ. එතකොට මෙයාගේ නම අයනය. එහෙනම් මෙයා පරමාණුව, මෙයා කවුද? අයනය. මේකේ ප්‍රෝටෝන 17යි, ඉලෙක්ට්‍රෝන 17යි, නියුට්‍රෝන 18යි. මෙයා ගත්තේ ඉලෙක්ට්‍රෝනයක් විතරයි. එහෙනම් මෙයාගේ වෙනස් වෙන්නේ මොකක් විතරද? ඉලෙක්ට්‍රෝනයක් විතරයි වෙනස් වෙන්නේ. එහෙනම් ප්‍රෝටෝන වෙනස් වෙන්නේත් නැහැ, නියුට්‍රෝන වෙනස් වෙන්නේත් නැහැ. එහෙනම් කලින් ප්‍රෝටෝන 17යි, දැනුත් ප්‍රෝටෝන 17යි. නියුට්‍රෝන 18යි, දැනුත් නියුට්‍රෝන 18යි. හැබැයි ඉලෙක්ට්‍රෝනයක් ගත්තු හින්දා ඉලෙක්ට්‍රෝන වෙනස් වුණා. කීයක් විදියටද? 18ක් විදියට. මම ඕගොල්ලන්ට තව උදාහරණයක් පෙන්නන්නම්. මේ බලන්නකෝ. අපි තව එක උදාහරණයක් බලමු. අපි බලමු ඔක්සිජන්. හරි කොහොමද? ඔක්සිජන් ඉන්නවා 8යි 16යි. එතකොට මෙයා උදාසීන පරමාණුවනේ. අයි පරමාණුනේ මෙයාගේ මුකුත් දන්ත්‍රිනාරෝපණයක් නැති හින්දා. උතව දාටින් අහන් ඉන්න. ඊට පස්සේ මෙයා අයනයේ බවට පත් වෙනවා ඉලෙක්ට්‍රෝන අරගෙන. මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්නවා. එතකොට මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් ගත්ත හින්දා මෙතෙන්ට එනවා කීයක් කියලාද? දෙකක් ඍණ කියලා. ඉලෙක්ට්‍රෝන දෙකක් ගත්තොත් දෙකක් ඍණනේ. හරි. දැන් අපි මෙයාගේ විස්තර ටික ලියමු. ඔව් බලා ගන්නකො. හරි. දැන් බලමු. මෙයාගේ ප්‍රෝටෝන ගාන කීයද? මෙතනින් බලාගත්ත හැකිනේ ප්‍රෝටෝන ගාන 8යි. ඉලෙක්ට්‍රෝන ගානත් මේකමනේ. ඉලෙක්ට්‍රෝන ගානත් 8යි. නියුට්‍රෝන ගාන හොයන්නේ 16න් 8ක් අඩු කරලා. 16 ඍණ 8. එහෙනම් එයාගේ නියුට්‍රෝන ගානත් කීයමද? 8ම තමයි. එහෙනම් ප්‍රෝටෝනත් 8යි.
ඊළඟට මෙයාගේ ඉලෙක්ට්‍රෝනත් 8යි නියුට්‍රෝනත් 8යි. ඒක අවුලක් නේ අපිට වැඩේකට දාගත්තා. දැන් බලමු මෙයා අයනයක් වුණාට පස්සේ මොකද වෙන්නේ කියලා. ප්‍රෝටෝන ගාන වෙනස් වෙන්නේ නැහැ. 8ම තමයි. නියුට්‍රෝන ගාන වෙනස් වෙන්නේ නැහැ. 8ම තමයි. ඉලෙක්ට්‍රෝන ගාන වෙනස් වෙනවා. හරි. දාන්න බාන්නේ ඉලෙක්ට්‍රෝන කීයද කියලා චැට් එකට. ඉලෙක්ට්‍රෝන ගාන වෙනස් වෙනවා. දාන්න බාන්න ටක් ගාලා ඉලෙක්ට්‍රෝන ගාන කීයද කියලා. ඉලෙක්ට්‍රෝන ළමයි මෙතන දෙකක් ඍණ කියලා කියන්නේ කීයක් අරගෙනද? දෙකක් ඍණ කියන්නේ දෙකක් අරගෙන. දැන් දාන්න බාන්න උත්තරේ. දෙකක් ඍණ කියන්නේ දෙකක් ගත්තට පස්සේනේ. මේ දෙකක් ඍණ කියන්නේ දෙකක් ගත්තු හින්දා. දාන්න බාන්න. අන්න හරි. උත්තරේ 10යි නේද? පැහැදිලි නෑ ඉලෙක්ට්‍රෝන දෙකක් ගත්තනේ. එහෙනම් උත්තරේ 10යි. හරි. එහෙනම් පරමාණුවකුයි අයනයකුයි වෙනකොට පරමාණුවක් අයනයක් වෙනකොට වෙනස් වෙන්නේ මොනවා ගාන විතරයිද? කියන්න බලන්න. වෙනස් වෙන්නේ අනිවාර්යෙන් මොනවා ගාන විතරද? ඉලෙක්ට්‍රෝන ගාන විතරයි. ප්‍රෝටෝන ගාන සමානයි නියුට්‍රෝන ගාන සමානයි. වැඩේ පැහැදිලිද? හරි. දාන්න බලන්න T දෙන්න කියලා. හරි. මේ දැනුමෙන් තව ප්‍රශ්නයක් කරේ මේ පේපර් එකේ. දාන්න බලන්න T දෙන්න කියලා. මේ සම්බන්ධව තේරුණාද කියලා ටක් ගාලා මෙසේජ් එකක් දාන්න. තේරුණා නම් T අකුරක් දාන්න නැත්නම් N අකුරක් දාන්න. හරි. T අකුර ගොඩයි හරිනේ. කවුරුත් තේරුම් නැති කෙනෙක් කියලා N අකුරක් දාන්න. හරි. ඕකේ. T අකුර ගොඩක් තියෙන්නේ. ඒ වුණාට මට හිතෙනවා තව පාරක් කියලා දෙන්න ඕනි කියලා. හරි මම ආයෙ පාරක් කියලා දෙන්නම්. කොම් බලාගන්න එනම්. හරි. මෙතන බලමුකෝ. මෙන්න ක්ලෝරින්. මෙතන 17 තියෙනවා. මෙතන 35 තියෙනවා. මේ 17 කියන්නේ ප්‍රෝටෝන ගාන 17යි ඉලෙක්ට්‍රෝන ගාන 17යි. නියුට්‍රෝන ගාන හොයන්නේ උඩේකින් යටේක අඩු කරලා. එතකොට 18ක් කියලා ආවා. ඒ වැඩි අවුලක් නැහැනේ. ඔන්න ඒක හරි. ඊට පස්සේ මෙයා ඍණාරෝපණයක් එනවා. එතකොට යාට කවුරු කියලා කියනවද? අයනයි කියලා කියනවා. ඍණාරෝපණයක් ආවා කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් ගත්තා කියලා. ඍණාරෝපණ දෙකක් ආවා කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් ගත්තා කියලා. ඍණාරෝපණ තුනක් ආවා කියන්නේ ඉලෙක්ට්‍රෝන තුනක් ගත්තා කියලා. එහෙනම් දැන් මෙයාගේ ප්‍රෝටෝන ගාන වෙනස් වුණේ නැහැනේ. 17ම තමයි. නියුට්‍රෝන ගාන වෙනස් වෙන්නේ නැහැ 18මයි. ඉලෙක්ට්‍රෝනයක් ගත්තු හින්දා ඉලෙක්ට්‍රෝන ගාන කීයක් වෙනවද? 18ක් වෙනවා. හරි ඉලෙක්ට්‍රෝන ගාන 18ක් වෙනවා. ඒ වෙලේ හරි මෙතන මේ පරමාණු ක්‍රමාංකය 8 හින්දා ප්‍රෝටෝනත් 8යි ඉලෙක්ට්‍රෝනත් 8යි. මේකෙන් මේක අඩු කරාම නියුට්‍රෝනත් 8යි. ඒක අවුලක් නැහැ. හරි ඊළඟට මෙයා අයනයක් වුණාට පස්සේ වෙනස් වෙන්නේ මොනවා ගාන විතරද? ඉලෙක්ට්‍රෝන ගාන විතරයි. දෙකක් ඍණ හින්දා ඉලෙක්ට්‍රෝන දෙකක් එකතු වුණා. එහෙනම් 10ක් වුණා. හරි. මේක ඔයගොල්ලෝ සටහන් කරගන්න. දැන් ප්‍රශ්න උත්තරේ මෙතන තියෙනවනේ. හරි සටහන් කරගන්න. සටහන් කරගන්න. හරි සටහන් කරගන්න. සරල දෙයක් තියෙන්නේ. මේක දිහා බලාගෙන ඉලෙක්ට්‍රෝනයි ප්‍රෝටෝන ගානයි කියන්න පුළුවන්. මේකෙන් මේක අඩු කරලා නියුට්‍රෝන ගාන කියන්න පුළුවන්. මේකට ආවට පස්සෙත් ඔබ සමානයි. හැබැයි ඉලෙක්ට්‍රෝන ගාන විතරක් වෙනස් වෙනවා. හරි. මම තව පාරක් කියලා තව එකක් දෙන්නම්කෝ ඔයගොල්ලන්ට. හරි. මොන හරි අහන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඔය එකම මේක සටහන් කරගන්න.
ෆෝන් එකක් තියෙනවා මට ඩිස්ප්ලේ එකේ මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නනේ එනවා දැන් නෙමෙයි තේරලා තියෙනවා බලමු. හරි. නයිට්‍රජන් 7යි 14යි. මේක පරමාණුවනේ. ඔයා මේකේ ප්‍රෝටෝන ගාන, ඉලෙක්ට්‍රෝන ගාන, නියුට්‍රෝන ගාන ලියන්න. නයිට්‍රජන් කියන එක්කෙනා අයනයක් වෙද්දී එයා මෙහෙම ඉලෙක්ට්‍රෝන 3ක් අරගෙන ඉන්න අවස්ථාවක හරි. දැන් බලන්න ප්‍රෝටෝන ගානයි, ඉලෙක්ට්‍රෝන ගානයි, නියුට්‍රෝන ගානයි ලියන්න. හරි. ලියලා අතුස්සන්න බලන්න. බලමු වාට වැඩේ තේරුණාද නැද්ද කියලා. තේරුණ නැතුව ගොස් මේ පාර මම ආයෙ පාරක් කියලා දෙන්නම්. එතකොට ආයෙ සුපිරිටම තේරෙනවා. හරි. මේකේ උත්තර ටික ලියලා අතුස්සන්න බලන්න. ප්‍රශ්නයක් මොකක්ද දාන්න. හරි. අපි අද ක්ලාස් එක 9:30 වගේ වෙනකම් කරනවා. සර් ඉංග්‍රීසි වලට විතරයි ඒ තියෙන්නේ. හරිද? අමුතුම කෙනෙක් නේද? අනිත් ඒවා ඔක්කොටම B. Math Science S. මේක හදාගන්න පුළුවන්ද? අනිවාර්යෙන් පුළුවන්. හරි. අපි කතා කරමු ඉස්සරහට මේ ගැන. නැත්නම් WhatsApp message එකක් දාන්නකෝ. මම කෝල් එකක් කරන් හරි කියලා දෙන්නම්. පුළුවන් අනිවාර්යෙන් පුළුවන්. හරිද? හදාගන්න ඕනෙත් විශේෂයෙන් maths තමයි. ඊළඟට සිංහල ගැන එහෙම විශේෂයෙන් බලන්න. සර් මට මැත්ස් තමයි ලොකුම අවුල. මම දෙයක් කියන්න. ඔයගොල්ලෝ බලන්න ඔයාලා ස්කෝල් ටීචර්ගෙන් හරි ක්ලාස් යන සර්ගෙන් හරි නැත්නම් අන්තර්ජාලයෙන් හරි හොයලා බලන්න ගණිතයේ දෙවෙනි කොටසේ ප්‍රශ්න අහන රටාවක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ හැමදාම අහන පාඩමක් තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ හැමදාම අහන පාඩමක් තියෙනවා. ඔන්න ඔය පාඩම් ටික ලියා ගන්න කොලේක. හරිද? අපි හිතමු මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඒක අහන්නේ ප්‍රතිශත වලින් කියලා ලියා ගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාගේ YouTube එකේ තියෙනවනේ පාඩම් ප්‍රතිශත ගණන් ගන්න පාඩම් තියෙනවා. සර්ච් කරන්න. ඕනතරම් ගුරු ගන්න පාඩම් තියෙනවා. ඒකෙන් ප්‍රතිශත පාඩම් හොඳට බලන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ ක්ලාස් එකේ හරි ස්කෝල් ටීචර්ගෙන් හරි අහගන්න. නැත්නම් උගන්වන දවසකට පන්තියට සහභාගී වෙන්න. සහභාගී වෙලා ඊට පස්සේ කරන්න 2016 ඉඳන් මේ දක්වා ප්‍රතිශත ප්‍රශ්න ඔක්කොම ටික හදන්න. ඔයාට මාරව රටාවක් අහුවෙයි. දැන් අවුරුදු 10ක විතර පාස් පේපර්ස් 2016 ඉඳන් මේ දක්වා අනිවාර්යෙන් ඔයාට ඊළඟ පේපර් එක කරන්න පුළුවන්. පාඩම් හොයාගන්න, ඒක හොඳට ඉගෙන ගන්න, අර අවුරුදු 10ක පාස් පේපර්ස් කරන්න. මාර ප්‍රශ්න ඔයගොල්ලන්ට තිබිලා තියෙන්නේ නේද? හරි. ඉගෙන ගන්න කාලේ සංගීත භාණ්ඩ පුරුදු වුණාට කමක් නැද්ද? කමක් නැහැ කිසිම ඕන දෙයකට ඇබ්බැහි වෙන්නේ නැතුව. අධ්‍යාපනයේ මූලික සංගීතයේ පාර්ට් ටයිම්. ඔය සමහර දරුවෝ ඉන්නේ ශිෂ්‍ය නායකකම තමයි එයාගේ ජීවිතයේ මූලිකම එක. අධ්‍යාපනයේ පාර්ට් ටයිම්. එහෙම නැද්ද? ඉන්නවනේ ඉස්කෝලේ පීරියඩ් 8න් 7ක් විතර එයා ශිෂ්‍ය නායකකම් කරනවා. පීරියඩ් එකක් විතර පන්තියට යනවා. නැත්තම් කැඩට් තමයි එයාගේ දවස් වැඩි ප්‍රමාණයක් වෙලාවක් කිව්වොත් ඉගෙන ගන්නවා. එහෙම නැතුව සංගීත භාණ්ඩ පුරුදු වෙන්න අධ්‍යාපනයේ මුල් තැනට දීලා. අපි සංගීත භාණ්ඩයක් ඉගෙන ගන්නේ. ඒකේ අර රසාස්වාදයකටනේ. ඔයාලට ප්‍රශ්න තියෙනවා සෑහෙන්නේ. හරි. උත්තර ලියලා ඇති. මේ බලන්නකෝ. මට විශ්වාසයි. ඔයා වැඩේ කොට දා ගන්න ඇති. ඔන්න එහෙනම් නයිට්‍රජන්ගේ මෙන්න මෙතන ඉන්නේ ගන්න ප්‍රෝටෝන ගාන 7යි. ඉලෙක්ට්‍රෝන ගානත් 7යි.
නියුට්‍රෝන ගාන හොයන්නේ උඩ තියනගේ මේක අඩු කරනවා. එහෙනම් 14න් අඩු මම එකක් ලියන්නම් 14න් අඩු කරනවා 7ක්. එතකොට උත්තරේ 7යි. ඔන්න වැඩේ කොට නේද? ඒක හොයාගත්තා. මේකට එනකොට ප්‍රෝටෝන ගාන වෙනස් වෙන්නේ නැහැ. නියුට්‍රෝන ගාන වෙනස් වෙන්නේ නැහැ. 7ම තමයි. වෙනස් වෙන්නේ මොනවා ගාන විතරයිද? ඉලෙක්ට්‍රෝන ගාන විතරයි. 3ක් ඍණ කියන එකේ තේරුම 3ක් ඉලෙක්ට්‍රෝන අරගෙන. දැන් මේකේ ඉලෙක්ට්‍රෝන තිබුණේ 7ක් නේ. දැන් 3ක් අරගත්තම ඉලෙක්ට්‍රෝන ගාන 10යි. මේකේ තිබුණේ 7යි 3ක් අරගත්තම 10යි. ඔන්න වැඩේ. හරි කට්ටිය අත උස්සන්න. හරි තේරුණාද නැද්ද කියලා දාන්න ටී දෙන්න කියලා. දැන් නම් නොතේරුණ කෙනෙක් ඉන්න විදිහක් නැහැ. ෆුට්බෝල් වලින් ගේමක් ගහන්න බැරිද? ඕන තරම් ඉන්නවා. හැමෝම ඉගෙන ගන්න කැමේ. පොතේ පතේ දැනුමෙන්ම ගේමක් ගහපු අය නෙවෙයි. එහෙම නේද? Tamanට මොකක් හරි ආවේනික හැකියාවක් ඇති. එතකොට ඔයාලා කරන්න ඕනේ මොකක්ද දන්නවද? හරි. Taman අර චූටි කාලේ ඔයාලා දුවන්නත් දාන උසපයින්නත් දාන දුරපයින්න හැම එකටම දානවනේ. ඔය හැම එකම කරලා බලනවා. බලනකොට ඔයා දක්ෂ මොකේද කියලා අහු වෙනවා. ඒක දිගටම ප්‍රැක්ටිස් කරගෙන යනවා. දැන් හැමෝම විද්‍යාර්ථියොත් නෙමෙයි හැමෝම ડોක්ටර්ස්ලාත් නෙමෙයි ක්‍රිකට් ක්‍රීඩකයොත් ඉන්නේ නීතිඥයොත් ඉන්නේ ගොඩක් ඒවා කරන්න ඇත් ඉන්නේ පුළුවන් මොනවා වුණත් හරි දැන් O level අසල නම් ඉන්නේ මේ වෙලාවට ටාගට් කරන්න O level එක්සෑම් එක අනිත් හැම එකම O level වලින් after O level පුළුවන් එහෙනම් දැනට ඔයගොල්ලෝ මේ විෂයන් නම් මේ ફોකස් කරගෙන කරන් 10 ළමයිත් එහෙමයි බාහිර වැඩ පුළුවන් තරම් අඩු කරලා අධ්‍යාපනයට මුල් තැන දෙන්න හරිද ඊට පස්සේ O level වලින් පස්සේ ඔයාට පුළුවන් ඊටු දේවල් ටික O level කියන්නේ ඔයාට ජීවිතේ වැදගත් සුදුසුකමක් නේ හරි ගොඩක් තැන්වල උසස් ගොඩක් දේවල් උසස් වීම වලට යන්න O level A level ඔය දේවල් ඕන වෙනවා එහෙනම් මේ දවස්වල O level ફોකස් කරන්ද O level වලින් පස්සේ පුළුවන් අනිත් දේවල් මේ වෙලාවේ මේ වැඩේ හරි එකෙන්ම T හරි එන්න අපුරු පේන්නවත් නැහැ හරි දරුවෙක්ගේ මේ ක්‍රීඩා ජයග්‍රහණ ගොඩක් දාලා තියෙනවා. හොඳයි. සතුටුයි. කරගෙන යමු. ඒ අතර ඉගෙන ගන්න වැඩෙත් හොඳට කරගෙන යමු. එතකොට වටිනවනේ. හරි. ක්‍රීඩාත් පුළුවන්, අධ්‍යාපනයත් පුළුවන්. හරි ඕකේ. මේ මම මෙච්චර ගොඩක් ඉගෙනුවේ ඔයාලට වැඩේ පැහැදිලි වෙන්නත් එක්කයි උත්තරේ ගන්නයි. තව අපිට ඉස්සරහා ප්‍රශ්නයකටත් මේක ඕනේ වෙන්නේ හින්දා. හරි. කොහොම හරි අපි සෑහෙන දුර ගියා. හරි. මෙන්න ප්‍රශ්නේ. හරි එහෙනම් උත්තරය වෙන්නේ හරි උත්තරය වෙන්නේ ප්‍රෝටෝන ගාන මෙතන තියෙනගේ 17යි නියුට්‍රෝන ගාන 35න් 17ක් අඩු කරාම 18යි ඉලෙක්ට්‍රෝන ගාන මෙතන නම් 17යි ඍණාරෝපණය අපිට 18යිනේ එහෙනම් 17 18 උත්තරේ මේක හරි ප්‍රෝටෝන ගාන 17යි ඊට පස්සේ නියුට්‍රෝන ගාන 18යි ඉලෙක්ට්‍රෝන ගාන 18යි. හරි නේද? මේ කලින් හදුවානේ. ඔන්න ඕක තමයි උත්තරේ. අවුලක් නැහැනේ වැඩේ තේරුණා නේද? ඔන්න මේ වැඩේ ගොඩ. එහෙනම් හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ 2. හරි. 17 18 18. මම ඔයගොල්ලන්ට කිව්වේ මේ දැනුමෙන්ම කරන්න පුළුවන් තව ප්‍රශ්නයක් තියෙනවා කියලා. අපි ඒකටත් ඔහොම යමු. මෙන්න මේක. හරිද? 12 වෙනි ප්‍රශ්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති. හරි. 12 ප්‍රශ්නේ පේනවා නේද? පහත දී ඇති අයන අතරින් එන්නේ ධන. මෙයාගේ මෙන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඇති අයනය වන්නේ. හරි. ප්‍රශ්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා මම හිතනවා උලක් නැහැ නේද? ඕකේ. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් කියන්නේ මොකේද කියලා අහනවා. බලමු. හරි. ඔන්න එහෙනම් බලා ගන්න අරකේ ඉතුරු කොටස
හරි. ඔන්න අපි ගමුකෝ. ඔය අහන්නේ ඉන්නේ ධන ගැනනේ. හරි. ඔන්න ඉස්සල්ලාම ඒ ධන වෙන්න කලින් එයා එන්නේ. හරි. ඊට පස්සේ තමයි එයා ඉන්නේ ධන වෙන්නේ. ඔන්න ඉස්සලාම NA ඉන්නවා. හරි. ඊට පස්සේ මේකේ තව එකක් තිබුණා CL අපි ආවත් ගමුකෝ. ඔන්න CL ඉන්නවා. හරි. ඔන්න හොඳට බලාගෙන ඉන්න. CL මෙතන 17යි මෙතන 35යි. NA 11යි මෙතන 23යි. හරි. ඔන්න බලන්න. මෙයා ඉලෙක්ට්‍රෝනයක් අරගෙන CL ඍණ වෙනවා. එතකොට මෙයා 17 35 ඒක වෙනස් වෙන්නේ නැහැ. එයා ඉලෙක්ට්‍රෝනයක් මොනා කරාද? එයා ඉලෙක්ට්‍රෝනයක් ගත්තා. හැබැයි මෙයා කරන්නේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරන එක. ඉලෙක්ට්‍රෝනයක් ගත්තම කෙනෙක් ඍණ වෙනවා. ඉලෙක්ට්‍රෝනයක් පිට කරාම ධන වෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලා මම ඉදිරියට පැහැදිලි කරන්නම්. හරි. මෙයා ඉලෙක්ට්‍රෝනයක් පිට කරපු හින්දා ධන වුණා. හරි. මම ඕනනම් පැත්තකින් ලියමුකෝ මෙහෙම. මෙයා ධන උනේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරපු නිසා. පිට කිරීම. හරි. මෙයා ඍණ උනේ ඉලෙක්ට්‍රෝනයක් ගත්ත නිසා. ගැනීම කියලා ලියමුකෝ. හරිනේ. එහෙනම් ඉලෙක්ට්‍රෝනයක් හරි. ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් එයා මොනවා වෙනවද? ඍණ වෙනවා. ඉලෙක්ට්‍රෝනයක් පිට කරොත් එයා මොනවා වෙනවද? ධන වෙනවා. හරිනේ වැඩේ? ඕකේ. දැන් මෙයාගේ විස්තර ටික. කලින් ලිව්වන අපි ප්‍රෝටෝන ගාන 17යි, ඉලෙක්ට්‍රෝන ගාන 17යි, නියුට්‍රෝන ගාන 18යි. ප්‍රෝටෝන ගාන වෙනස් වෙන්නේ නැහැ. කලින් ඉගෙන ගත්ත ටික 17යි, නියුට්‍රෝන ගාන වෙනස් වෙන්නේ නැහැ 18යි, ඉලෙක්ට්‍රෝන ගාන එකක් ගත්තනේ. එහෙනම් කීයක් වෙනවද? 18ක් වෙනවා. ඒක හරිනේ. ඉලෙක්ට්‍රෝන ගාන තමයි වෙනස් වෙන්නේ. ඒ මොන කට්ටියගේද? ඍණවල, ඍණ අයනවල. ඍණ අයන මේ තියෙන මෙතන ඍණ වෙච්ච කට්ටිය. දැන් මේ පැත්තේ තියෙන්නේ ධන වෙච්ච කට්ටිය. ධන අයන. ඕම් බලන්න ඒ වගේ වෙන වැඩේ. අර විදිහටම ලියමු. ප්‍රෝටෝන ගාන 11යි. අවුලක් නැහැනේ. ඉලෙක්ට්‍රෝන ගානත් ඒකටම සමානයි. නියුට්‍රෝන ගාන හොයන්න මේකෙන් මේක අඩු කරාම 12ක් වෙනවා. ඔය ටික හරිනේ. ඊළඟට මේ පැත්තට වැන්නා. ප්‍රෝටෝන ගාන වෙනස් වෙන්නේ නැහැ 11යි, නියුට්‍රෝන ගාන වෙනස් වෙන්නේ නැහැ 12යි, ඉලෙක්ට්‍රෝන ගාන තමයි කේස් එක. දැන් මේක ඔයාලට කිසිම අවුලක් නැහැ. ඍණ කියන්නේ එකක් ගත්තා එහෙනම් 18යි. මෙතන ඉලෙක්ට්‍රෝනයක් මොනා කරලාද? පිට කරලා. හරි. කලින් ඉලෙක්ට්‍රෝන 11ක් තිබුණා. දැන් එක ඉලෙක්ට්‍රෝනයක් එයා පිට කරා. එහෙනම් මෙතෙන්ට කීය දෙන්න ඕනේ? දාන්න බාන්න chat එකට. අරයා ගත්තා වුණාට මෙයා ඉලෙක්ට්‍රෝනයක් පිට කරා. දාන්න බාන්න කීයක් දෙන්න කියලා. හරි නේද? වැඩි තේරුණා නේ. හරි. ඔන්න එහෙනම් එහෙනම් මෙයා එකක් පිට කරාගෙන 11ක් තිබුණා. එකක් පිට කරාගෙන දැන් කීයද? 10යි. ගේමක් නැහැ නේද? එහෙනම් ළමයි ඍණ ඒවා කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරපු ඒවා, ධන ඒවා කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ගත්තු ඒවා. හරි. දැන් ගානේ අහන්නේ මෙන්න මේක අවශ්‍ය කට්ටිය ලියා ගන්න ටක් ගාලා අවශ්‍ය කට්ටිය ලියා ගන්නකො මේක. හරි එහෙනම් ඍණ එකක් තිබුණොත් ඉලෙක්ට්‍රෝන අරගෙන අරගත්ත එක ඉලෙක්ට්‍රෝන මොනවා වෙන්න ඕනද? එකතු වෙන්න ඕනේ 18 වෙලා. ධන තිබුණොත් ඉලෙක්ට්‍රෝන පිට කරලා. ඒ කියන්නේ එතන එකක් මොනවා වෙන්න ඕනද? අඩු වෙන්න ඕනේ. එහෙනම් 10යි. සටහන් කරගන්නකො. තේරුම් නැත්නම් එන්න අකුරක් දාන්න. හරි තේරුම් නැත්නම් එන්න අකුරක් දාන්න.
ඔන්න ධන ඍණය වගේ වෙනස. හරි ටක්කල් සටහන් කරගන්න. ළමයි ගෙන යන්න. හරි. එන්න අපරක් දාපු නැති තීරු නැති අය ඉන්නවනම් අහගන්න. ඒ අතර අනිත් කට්ටිය ලියාගෙන යන්න. හරි. මෙතන මේ පැත්තේ මම ලියලා තියෙන ඍණ අයන ගැන. එහා පැත්තේ ලියලා තියෙන මොනවා ගැනද? ධන අයන ගැන. මෙතන මේ ටික මම හිතන්නේ අවුලක් නැතුව ඇති. මේක දිහා බලාගෙන කියන්න පුළුවන් ප්‍රෝටෝනත් ඒකමයි, ඉලෙක්ට්‍රෝනත් ඒකමයි. නියුට්‍රෝන ගන්න හොයන්නේ මේ උඩ තියෙන 35න් 17ක් අඩු කරනවා. එහෙනම් 35න් 17ක් අඩු කරාම කීයක් ආවද? 18ක් ආවා. හරි ඒක අවුලක් නැහැනේ. ඊළඟට මේ පැත්තෙන්දී ප්‍රෝටෝන ගන්න වෙනස් වෙන්නේ නැහැ. මේකම තමයි මේකත්. මේකම තමයි මේකත්. හැබැයි ඍණ එකක් කියන එකේ තේරුම එකක් ගත්තා කියන එක. ඍණ ගුණා ණය වුණා ගත්තා වගේ අදහසක්. හරි. එහෙනම් එකක් ගත්තට පස්සේ 17ක් තිබිච්ච එක කීයක් වෙන්න ඕනේද? 18ක් වෙන්න එපයි. ඒක අවුලක් නැහැ. ඒ මොනයි කතාවද? ඍණ ඒවයි කතාව. ධනවල ධන එකක් කියලා කියන්නේ එකක් පිට කරා කියන එක. එහෙනම් මෙතන තිබුණේ 11යි. දැන් එකක් පිට කරා. එතකොට 10ක් වෙනවා. ඍණ නම් ගත්තම වැඩි වෙනවා. ධන ඒ වගේ පිට කරාම මොනවා වෙනවද අඩු වෙනවා. අනිත්‍ය වෙනසක් නැහැ. මේවා එහෙමමයි. හරිනේ. දාන්න බා නේ දරුවා තේරුණාද නැද්ද කියලා? හරි. පොඩේ වහන්න යන්නේ මම කරමු. හරි. මවුල පාඩම කියලා දෙන්න පුළුවන්ද සර් මුලින් ඉඳන්? හරි. මෙහෙම කරන්ද මවුල පාඩම මම වීඩියෝ එකක් දාලා තිනවා YouTube එකට. හරිද? channel එක ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න මවුල පාඩම ගැන වීඩියෝ එකක් දාලා තිනවා. ඒකේ තියෙනවා කෙටි ක්‍රම සෙට් එකක් සහ past papers එහෙම ඔක්කොම සාකච්ඡා කරන වීඩියෝ එකක්. ඒක බලන්න. හරිද? අපි මේ පන්තියේදීත් ඉදිරියේදී මවුල පාඩම කරනවා. අරක බලන්න. හරි. දැන් බලන්න මේ පන්තියේත් අපි ඉස්සරහ මවුල පාඩම සාකච්ඡා කරනවා. past papers ඔක්කොමත් එක්ක කෙටි ක්‍රම කියන්නේ මේ හරිම ක්‍රමයේ ඉස්සල්ලා කියලා දීලා හරිද ගණන් එහෙම හදවලා ලේසි ක්‍රම සෙට් එකක් ඊට පස්සේ කියලා දෙනවා. හරි. හරි සර් තේරුණා. අතව දාලා දිනවා. ඕකේ. එහෙනම් අර ගානේ අහන්නේ මෙහෙමනේ. මෙන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගානට සමාන ඉලෙක්ට්‍රෝන ගානක් තියෙන්නේ මොකේද කියලා අහන්නේ. දැන් එහෙනම් අපි මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගාන හොයාගත්තා. ෆිසික්ස් සමහරව කියලා දාලා තියෙනවා. channel එකට ගිහින් බලන්නමයි ෆිසික්ස් නයිට් කියලා 3ක් විතර කරලා තියෙනවා. 10 ෆිසික්ස් පාඩම් ඔක්කොගෙම ගණන් එහෙම හදලා තියෙනවා. තව පාඩම් සෙට් එකක් එහෙම කරලා තියෙනවා. ඔයාලා තමන් නම්බර් එක දෙන්නම් අවසානට ඒකට මැසේජ් එකක් දාලා අපේ group set එකට join වෙන්නකෝ. ඊට පස්සේ මම ඕගොල්ලන්ට YouTube channel එකේ තියෙන පාඩම් ඔක්කොගෙම link එක දාන්න. නැත්නම් channel link එක දාන්න. හරි නැත්නම් ඕගොල්ලෝ පැතුම් අභිවික්‍රම කියලා search කරලා හොයාගන්න පුළුවන්. සෑහෙන පාඩම් set එකක් දාලා තියෙනවා. ඒ ටිකත් බලලා channel එකේ නම හරි පැතුම් අපේ වික්‍රම හරි නේද සර්ච් කරලා බලන්නකෝ සෑහෙන පාඩම් සෙට් එකක් දාලා දිනවා 9 10 11 පන්ති 3ෙන්ම හරි WhatsApp නම්බර් එකත් මම ඔහොම ලියන්නම් අපේ WhatsApp group එක නැත්තම් හරි ගණිතය උගන්වන්නේ නැහැ හරි විද්‍යාව උගන්වන්නේ අර හැබැයි
අපිට ගණන් හදන පාඩම් තියෙනවනේ. ඒ වගේ පොඩි සුළු කිරීමේ ඉඳන් 1 1 එකතු කරාම 2යි කියන තැන ඉඳන්ම මේකේ තියෙන අර ගණිතයේ තියෙන සුළු කිරීම ටික හැම එකක්ම කියලා දෙනවා. හරි. මෙන්න නම්බර එක තියෙනවා. මේ නම්බර එකට WhatsApp message එකක් දාන්න මම group එකට add කරන්නම්. හරි මේ මගේම නම්බර එක. හරි මෙන්න YouTube channel එක තියෙනවා. මේකේ පාඩම් set එකක්ම තියෙනවා. නිදහසේ එක එක බලන්න. මම බොහොම හිමීට පැහැදිලි කරලා තියෙනවා. ඒකත් බලලා ඊට පස්සේ ඔයගොල්ලෝ ඉල්ලනවනේ ඒකේ නැති පාඩම් අපි ඒවා ආයි සාකච්ඡා කරලා දාමු. මේ පාඩම් මම අයින් කරන්නේ නැහැ. හරි. ඕකේ. එහෙනම් ලියාගන්න නේද අවශ්‍ය කට්ටියට. මේක ඉලෙක්ට්‍රෝන ගන්න කී ඉලෙක්ට්‍රෝන 10යි. දැන් අපෙන් අහන්නේ ඔන්න බලන්නකෝ. පේපර් එකේ අහන්නේ ඔන්න පහත දී ඇති අයන අතරින් මෙන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙන අයනේ වන්නේ මොකක්ද කියලානේ. මෙයාගේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද? 10යි. එහෙනම් එයාට සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙන කාගේද කියලා බලමු. මෙයාගේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අපි හොයාගත්තනේ දැන් කීයයි කියලාද? 18යි කියලා හොයාගත්තා. එහෙනම් මෙයා නෙමෙයි උත්තරේ. අපි දැන් හොයාගත්තනේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 18යි කියලා. එයා නම් නෙමෙයි උත්තරේ. එහෙනම් බලමුද මේ තුන් දෙනාගෙන් කවුද කියලා බලමුද අපි. බලමු මේ තුන් දෙනාගෙන් කෙනෙක් වෙන්න ඕනේ උත්තරේ. බලමු අපි එහෙනම්. O දෙකක් ඍණ Mg ධන Ca දෙකක් ධන. හරි බලමු. නේ O Mg Ca හරි. හරි. එහෙනම් මේ ටික මකනවා ඔන්න. බලමු මම මේ දෙන අභ්‍යාසය ටක් ගාලා කරන්න කරපගම ඔයගොල්ලන්ට උත්තර හොයාගන්න පුළුවන්. මෙන්න ඔක්සිජන් 8යි 16යි. ඊට පස්සේ ඔක්සිජන් 8යි 16යි දෙකක් ඍණ. මේ තමයි ඔක්සිජන් කතාව. දැන් ඔයා ප්‍රෝටෝන ගාන, ඉලෙක්ට්‍රෝන ගානයි, නියුට්‍රෝන ගානයි ලියන්න. මේකේ ප්‍රෝටෝන ගාන, ඉලෙක්ට්‍රෝන ගානයි, නියුට්‍රෝන ගානයි ලියන්න. හරිද? ඔන්න ඔක්සිජන්. හරි. තව තිබුණා හරි. තව තිබුණේ මැග්නීසියම්. මැග්නීසියම් 12යි 24යි. මේකේ ප්‍රෝටෝන ගාන, ඉලෙක්ට්‍රෝන ගාන, නියුට්‍රෝන ගාන ලියන්න. ඊට පස්සේ මැග්නීසියම් ධන කියලා තිබුණේ Mg ධන. මෙයාගේ ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන ලියන්න. හරි. තව තිබුණා කැල්සියම්. කැල්සියම් 20යි 40යි. ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන. ඊට පස්සේ තිබුණා කැල්සියම් දෙකක් ධන ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන. හරි. ඔන්න වැඩි. කරන්න බලන්න. මේක සම්පූර්ණ කරපු ගමන් ඕගොල්ලන්ට උත්තරේ නම් හොයාගන්න පුළුවන්. හරි. කම්මැලි නැතුව ලියමු. හරි. ලියන්න අපිට මුරු වෙනවනේ වැඩි. ලියන්න බලන්න. ඕකින් උත්තරේ හොයාගත්ත හැකි. හරි. එතකොට මේක නෙවෙයි මේ තුනෙන් මොකක්ද වෙන්නේ කියලා අපි හොයාගන්න යන්නේ. හරි. මේ හිස්තැන් ටික සම්පූර්ණ කරන්න බලන්න. පස්සේ අපි හරි දාගමු. ඒ ගමන් වැදගත් ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න. උත්තරේ හොයාගත්ත කට්ටිය උත්තරේ දාන්න බාන අංකේ. සර් ග්‍රේඩ් 11 පාඩම් කරන්නේ නැද්ද? කරනවා. හරි. තව ටික දවසකින් ඕගොල්ලන්ව 10 11 කියලා වෙනම ක්ලාසස් දෙකකට බෙදනවා. බෙදලා 10 ශ්‍රේණියට සතියේ දවස් වෙනම අපි දෙකක් කියලා හිතමුකෝ. 11 ශ්‍රේණියටත් වෙනම දවස් දෙකක් හරි තුනක් හරි විදිහට බෙදනවා. හරි. දැනට අපි පොදුවේ සාකච්ඡා කරන්න යනවා 10 ශ්‍රේණිය ටික. එතකොට 10 11 දෙකට වැදගත්නේ. ඊට පස්සේ බෙදනවා වෙනම බෙදලා වෙන පාඩම් ටික සාකච්ඡා කරනවා. හෙට ඔයාලා
ඔන්න දැන් මම පේනවනේ. හරි. හරි. ඊට පස්සේ මෙතන ප්‍රෝටෝන වෙනස් වෙන්නේ නැහැ, නියුට්‍රෝන වෙනස් වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන දෙකක් ඍණ කියන්නේ දෙකක් අරගෙන. එහෙනම් 8ක් තිබුණා දෙකක් ගත්තම 10යි. මෙතන දැන් මේක පුරාට මාර ආසාවක් තියෙන්නේ. 12යි. ඉලෙක්ට්‍රෝනත් 12යි. මේකෙන් මේක අඩු කරාම නියුට්‍රෝනත් 12යි. මෙතෙන් දැන් ප්‍රෝටෝන වෙනස් වෙන්නේ නැහැ, නියුට්‍රෝන වෙනස් වෙන්නේ නැහැ. මේ ධන එකක් කියන්නේ මොනවා කළා දෙකක් පිට කරලා. එහෙනම් 12ක් තිබුණා එකක් පිට කරා. එහෙනම් 11යි. හරිනේ? එකක් පිට කරලා ධන එක නම් මෙතන ධන දෙක තිබ්බනම් දෙකක් පිට කළා. එතකොට 10ක් වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙතෙන්ට ආවා ප්‍රෝටෝන ගාන 20යි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ගාන 30යි. 40 20ක් අඩු කරාම 20යි. මේක වෙනස් වුණේ නැහැ. මේක වෙනස් වුණේ නැහැ. ඉලෙක්ට්‍රෝන ගානනේ දෙකක් ධන කියන්නේ දෙකක් අයින් කරලා. දෙකක් අයින් කරාම 20ක් තිබුණා දෙකක් අයින් කරාම කීයක් වෙනවද? 18ක් වෙනවා. උත්තරේ තියෙනව නේද අපේ දැස් මානෙ ඉන්න. අහුවේ Na ධනගේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන සමාන ඉලෙක්ට්‍රෝන ගානක්. මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගාන හරි 10යිනේ. එහෙනම් එයාට සමාන ඉලෙක්ට්‍රෝන ගානක් හොයනවා. ආයෝ මෙයාගේ 8යි. එයා වෙන්න බෑ. මෙයාගේ 10යි. අන්න එයා තමයි උත්තරේ. මෙයාගේ 12යි. එයා වෙන්න බෑ. මේ මොකද්ද කරේ? මේක නෙමෙයි මෙතන තිබුණේ. හරි. ඕකේ. එහෙනම් හරි. මෙයක් නෙමෙයි. කොහොමද කමන්නේ? මේ කවුරුත් නෙමෙයි. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ කවුද? මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගාන 10යි. එහෙනම් ඒකට සමාන ඉලෙක්ට්‍රෝන ගානක් තියෙන්නේ O දෙකක් ඍණ කියන එක්කිනාගේ. හරි නේද? දාන්න මෙසේජ් එකක් ටී දෙන්න කියලා. උත්තරේ O දෙකක් ඍණ. අඩුපාඩු තියෙන කට්ටිය මේක සටහන් කරගන්න. එහෙනම් උත්තරේ වෙන්නේ O දෙකක් ඍණ කියන එක. අඩුපාඩු තියෙන ටක් ගාලා සටහන් කරගන්න. හැමෝම දාන්න මෙසේජ් එකක් ටී දෙන්න කියලා. ටී කියලා දාලා තියෙනවා. හොඳයි. හරි. ඉස්සර අපේ 12 වෙනි ගුණොත් පන්ති කරා. කලින් ඔන්ලයින් කරපු දවස්වල ඉතිරියදී කරමුකෝ. දැන් අද තාම පටන් ගන්න විතරනේ. හරිනේ. ටී කියලා දාලා තියෙනවා. වැඩේ ගොඩ. හරි. ඔයාලා යාළුවන්ටත් මේ ලින්ක් එක ෂෙයා කරන්න. වීඩියෝ එක බලන්න කියන්න. කියන්න මෙහෙම ලංකාව පුරා ළමයිට සහභාගී වෙන්න පුළුවන් විදිහට නොමිලේ සයන්ස් පන්තියක් තියෙනවා කියලා ඕගොල්ලන්ගේ යාළුවන්ට දැනුවත් කරන්න. හරි. ඒකම උදව්වක් වෙයි. එයාට එයාගේ එක්සෑම් එක කොට දාගන්න. ඒක ඔයාටත් ඊට පස්සේ පිටක් වෙයි. හැමෝටම දැනුවත් කරන්න. හරි. එහෙනම් බලමු උත්තරේ. හරි. එහෙනම් උත්තරේ මෙන්න මෙයා. හරි නේද? O දෙකක් වෙන තමයි උත්තරේ. හරි මේක. හරි නේද? ඕකේ. එහෙනම් ඒකත් හරි. ඊළඟට අපි බලමු අපි අර මේ ප්‍රශ්නයක් කර කර ඉන්න ගමන් උතෙන්ට ආවේ. හරි. මෙතන ප්‍රශ්න අපි 4ක් කරලා තියෙනවා, තව 2ක් කරලා තියෙනවා, 6ක් කරලා තියෙනවා. හරිද? ඔක්කොම ටික අපිට සාකච්ඡා කරගන්න බැරුව යයි. හරි. හැබැයි අපි සෑහෙන දැනුමක් ගන්නවනේ. කොහොම කරගෙන යමු. කලබලයක් නැහැ. 5. හරි. රයිබෝසෝම් වල කෘත්‍ය කුමක්ද? මේකත් හරිම සරලයි. මම අර ඔයගලන්ට වගුවක් ගහගන්න කියලා කිව්වේ. ඒ වගුව ඔයගොල්ලෝ ගහලා බලන්න මේකට උත්තරේ තියෙනවා. හරි. රයිබෝසෝම් වල කෘත්‍ය. රයිබෝසෝම් වල කෘත්‍ය තමයි මොකක්ද? ප්‍රෝටීන සංශ්ලේෂණයට ස්ථාන සැපයීම. හරි අපිට එන ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීම කියන උත්තරේ ගන්න පුළුවන්. හරි. ශක්තිය නිපදවන්නේ කවුද? මයිටොකොන්ඩ්‍රියා වනේ. උත්තරේ ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීම. හරි. උත්තරේ ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීම. අර වගුව ගහන්න හරි ඒක මටත් දාන්න බලන්න ඔන්න ඒකෙන් මේවට උත්තර ගන්න පුළුවන්. හරි. ඒක තියෙන්නේ 10 ශ්‍රේණියේ 6 වෙනි පාඩමේ. ඕකේ. මේකත් එහෙම ප්‍රශ්නයක් නේ. 16 වෙනි ප්‍රශ්නේ අවුලක් නැහැ පේනව නේද? 16. අහන්නේ සෛලයක න්‍යෂ්ටියේ වර්ණ දේහ 46ක් පවතින සත්‍යයා මේ අතරින් කවුරුන්ද? මේකත් තියෙන්නේ 10 ශ්‍රේණියේ 6 වෙනි පාඩමේම තමයි. හරි. සෛලයක වර්ණ දේහ 46ක් තියෙන සත්‍යයා වන්නේ මිනිසා. මම ඊගෙන ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. හරි. උත්තරේ වෙන්නම් මිනිසා. මම පැහැදිලි කරන්නම් මෙහෙමයි වෙන්නේ. හරි. අහගන්න. මිනිසාගේ අපේ සෛලයක් ඇතුලේ වර්ණ දේහ තියෙනවා 46ක්. හරි. එහෙනම් මම ලියනවා මිනිසාගේ වර්ණ දේහ තියෙනවා 46ක්.
හරි. දැන් ඉතින් මේකට කෙටි ක්‍රම කියලා එහෙම නැහැ. මානව වර්ගයාගේ න්‍යෂ්ටි වර්ණ දෙක තියෙන 46යි. එයාලට හම් වෙන දරුවන්ගේ 46යි. පරම්පරාවෙන් පරම්පරාවට කොච්චර ගියත් වර්ණ දෙක ගන්න කීයමද? 46යිම තමයි. වර්ණ දෙක 46යි. ඔය වර්ණ දෙක 46 දැන් 11 වෙනි ළමයිත් ඉන්න හින්දා මේක නම් තියෙන්නේ 10 වෙනි 20 වෙනි පාඩමේ කමක් නැහැ දැනගෙන තියාගමු. කොටස් දෙකකට බෙදෙනවා. දැන් වර්ණ දෙක 46ක් කියන්නේ ජෝඩු කරොත් යුගල් 23ක් නේ. නේද? 46ක් කියන්නේ ජෝඩු නම් 23ක් නේ. කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ලිංග වර්ණ දෙක. අනිත් එක අලිංග වර්ණ දෙක. 11 වෙනි කට්ටියට මතකෙද? 10 අන්තිම පාඩමෙන් ඉගෙන ගත්තා. 46න් ලිංග වර්ණ දෙක තියෙන දෙකයි. අලිංග වර්ණ දෙක තියෙනවා 44ක්. මේ ලිංග වර්ණ දෙක කියන්නේ ගැහණු පිරිමි බව තීරණය කරන්න බලපාන වර්ණ දෙක. අලිංග වර්ණ දෙක කියලා කියන්නේ අනිත් දේවල් වලට උස යන ප්‍රමාණය, බුද්ධිය, ඊට පස්සේ හැම සුදුද කළුද කියන එක, හරි ඊට පස්සේ කොණ්ඩේ ඔකුඩුද නැද්ද කියන එක ඒවා තීරණය කරන යද අලිංග වර්ණ දෙක 44යි. යුගල් කරමුකෝ වර්ණ දෙක දෙකක් කියන්නේ යුගල් එකක්. 44ක් කියන්නේ යුගල් 22ක්. හරි. ඕක තමයි සිද්ධිය. හරි එහෙනම් වර්ණ දෙක 46ක් තියෙන කාගේද? මිනිසාගේ. අපි තව පැහැදිලි කරනවා නම් මේක මේ වර්ණ දෙක x වර්ණ දෙක දෙකක් වුණොත් එයා ගැහණු දරුවෙක්. x සහ y වර්ණ දෙකක් වුණොත් එයා පිරිමි දරුවෙක්. සාමාන්‍ය මිනිස්සෙකුගේ වර්ණ දෙක සංඛ්‍යාව 46 වුණාට වෙනස් වෙන අවස්ථා තියෙනවා. 45ක් වෙන අවස්ථා තියෙනවා. 47ක් වෙන අවස්ථා තියෙනවා. හරි ඒවා හැමෝටම වෙනියව නෙමෙයි කලාතුරකින් සිද්ධ වෙන අවස්ථා තියෙනවා. අපි ඒක ගැන ඉස්සරහට සාකච්ඡා කරමු. හරි එහෙනම් වර්ණ දෙක 46ක් තියෙන ජීවියා වෙන්නේ මිනිසා. හරි ඔන්න ඔක තමයි විස්තරය. අවශ්‍ය කට්ටිය සටහන් කරගන්න. ඒ ගම මොනවා හරි අනිත් ප්‍රශ්න තියෙනවා නම් දාන්න. හරි. සර් මම අලුතෙන් පන්තියට ආවේ. ඊට පස්සේ සර් ක්ලාස් එක නම් ගොඩක් හොඳයි උගන්වන දේවල් හොඳට තේරෙනවා. හරි. ඕකේ. ඔයාලා හොඳ ළමයි වගේ. හරි අපි ක්ලාස් එක ඉවරනාට පස්සේ එක දෙයක් කරන්න. ඒ තමයි මොකක්ද දන්නවද? මේ උගන්වන ඒවා හොඳට තේරුණාද කියලා මැසේජ් එකක් දාන්න කොහෙටද? YouTube එකට. YouTube එකේ මේ අපි ක්ලාස් එක ඉවර කරනවත් එක්කම මේ වීඩියෝ එක YouTube එකේ හිටිනවනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ YouTube එකට ගිහිල්ලා අර
යටින් ඔයගොල්ලන්ට කමෙන්ට් එකක් දාන්න පුළුවන් නේ. දාන්න මේ උගන්වපු පාඩම හොඳට තේරුණාද කියලා මැසේජ් එකක් දාන්න. ඒක වැදගත් වෙයි. පළවෙනි මේක තමයි මම එහෙම දාන්න කියන්නේ. සර් මට හම්බුණ හොඳම ක්ලාස් එක. පළවෙනියට ඇත්තටම මම එහෙම එකක් දාන්න කියන්නේ ඒක මගේ හිතේ සතුට වෙනුවෙන්. හරිද? ඇත්තම කියන්න ඕනේනේ. ඒක දැක්කට පස්සේ මට මාර සතුටක් ඇති වෙනවා. මම කෙනෙකුට දෙයක් ඉගෙනුවානේ. හරි. උගන්න එක තීරුණානේ කියලා ඒක පළවෙනිම හේතුව තමයි මගේ සතුට වෙනුවෙන්. ඊට පස්සේ ඕක දකින්නවනේ. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අපි වීඩියෝ එකක් බලන්න කලින් සමහර කමෙන්ට් බලනවා නේද? වීඩියෝ කමෙන්ට් බලනවා. සමහර වීඩියෝ තියෙනවා කමෙන්ට් දැක්කම ආයෙත් එහා බලන්නවත් නැහැ. අහකටම දානවා. සමහර ඒවා තියෙනවා මොකක්ද කමෙන්ට් මේක නියමයි මේක බැලුවට පාඩු නැහැ මේක හොඳයි උන්ට තේරෙනවා කියලා දැම්මට පස්සේ කමෙන්ට් එක හොඳ හින්දා කට්ටිය මොකද ගන්න වීඩියෝ එක බලනවා. ඒ හින්දා YouTube වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. හරි මොකක් හරි හේතුවකට කමෙන්ට් දාන්න විදියක් තිබුණ නැත්නම් ඔයගොල්ලෝ WhatsApp message එකක් හරි දාන්න. හරි. ඒක මගේ සතුටට සහ ඒක ඊට පස්සේ අපි අනිත් කට්ටිය දකින්නවනේ. ඒක දැකලා තව කෙනෙක් ක්ලාස් එකට සහභාගී වෙයි. හරි. ඕකේ. YouTube channel එක මොකක්ද? පැතුම් අබේවික්‍රම කියලා සර්ච් කරන්න. හරි. එහෙනම් ඔන්න මේ විස්තරෙත් හරි. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ කවුද? වර්ණදේය 46ක්. ඒ කියන්නේ මිනිසා. හරි. එහෙනම් මේකත් අපි නකලා දාමු. ඊට පස්සේ බලමු. හරි. ඊළඟට මෙහෙමනේ කියන්නේ ප්‍රතිඅම්ල ඖෂධයක් නිපදවීමේදී භාවිතා කරන්නේ මොන ලෝහයේද කියලා අහනවා. හරි. ප්‍රතිඅම්ලයක් කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් ગેස්ට්‍රයිටිස් එහෙම තියෙන අය තියෙන්නේ ඉන්නවද නේද? ગેස්ට්‍රයිටිස් තියෙනකොට ඒක ඇති වෙන්නේ මොකක්? ඒක සිංගල් තේරුම මොකද්ද? අම්ල පිත්ත රෝගය. හරි. එතකොට ඇසිඩ් එහෙමත් බලපානවනේ. තව බලපාන හේතු ගොඩක් තියෙනවා. ગેස්ට්‍රයිටිස් කියන්නේ අම්ල සම්බන්ධව තියෙන රෝගයක්. එහෙනම් මේ අම්ල සම්බන්ධව තියෙන වැඩේ අයින් කරගන්න නම් අම්ලයට විරුද්ධ කෙනෙක් ගේන්න එපා. අම්ලයට විරුද්ධ කෙනා කවුද? බස්ම. අන්න ඒක තමයි ප්‍රතිඅම්ල කියලා කියන්නේ. එහෙනම් අම්ලයකට විරුද්ධ කෙනෙක්. හරි. විදිහට භාවිතා කරන්නේ කවුද කියන එක. මේක තියෙනවා 16 වෙනි 3 වෙනි එකකේදී. WhatsApp number එක දාන්නකෝ. හරි. මම ආයෙ පාරක් ලියන්නම්. ක්ලාස් එක අවසන් වෙන්න කලින් එකපාරක් ලියුවා. හරි. මේක 16 වෙනි 3 වෙනි එකකේ තියෙනවා. ඇත්තටම උත්තරය වෙන්නේ මැග්නීසියම්. මැග්නීසියම් වල භාවිතයට තියෙනවා ප්‍රතිඅම්ලයක් සෑදීමට භාවිතා කරනවා කියලා. ඇත්තටම උත්තරය වෙන්නේ milk of magnesia තමයි අර ગેස්ට්‍රයිටිස් හොද කරගන්න දෙන්නේ. milk of magnesia හදන්න මැග්නීසියම් කියන ලෝහය භාවිතා කරනවා. එහෙනම් ප්‍රතිඅම්ලයක් විදිහට භාවිතා කරන්නේ කවුද? මැග්නීසියම් කියන ලෝහය. මැග්නීසියම් වල භාවිතයට තියෙත් ඕක තියෙනවා. හරි. එහෙනම් උත්තරය වෙන්න ඕනේ මැග්නීසියම්. ප්‍රතිඅම්ලයක් හදන්න ගන්නේ මැග්නීසියම්. අපි ඕනල් ලියනවා. හරි. milk of magnesia. හරි. හරි. මේක ගන්නේ milk of magnesia. ඒ කියන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි ඔය වැඩේට ගන්න. ඒතර මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල මැග්නීසියම් තියෙනවනේ. හරි. උත්තරේ වෙන්න ඕනේ මැග්නීසියම්. ඕකේ. හරි. මේ පේපර් එක මම ඔයාලට දාන්නම්. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකේ උත්තර ටික ලියන්න. ලියලා උත්තර ටික මට දෙවන්න. අපි ඊළඟ සතියේ බ්‍රහස්පතින්දා ඊළඟ සතියේ ක්ලාස් එක තියෙන්නේ. එදා මේක ඉතුරු ටික එහෙම සාකච්ඡා කරමු. හරි. බලමු. මෙන්න මේ ප්‍රශ්නය. හරි. ඔන්න. පේනවනේ හැමෝටම මවුලක් නෑනේ නේද? පහත දැක්වෙන Y නැමැති මූලද්‍රව්‍යයේ පරමාණුක ව්‍යුහය ඇතුළේ ඉන්න 8 හා 9 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. හරි. Y කියලා එකක් තියෙනවලු. ඔන්න මූලද්‍රව්‍යය. මේ තියෙන ශක්ති මට්ටම්නේ. හරි. පළවෙනි ශක්ති මට්ටමේ මේ තියෙන පළවෙනි ශක්ති මට්ටම. මේ Y කියන එකේ නා පළවෙනි ශක්ති මට්ටමේ ඉන්න මේක. මේකේ ඉලෙක්ට්‍රෝන තියෙනවා නැත්තම් තිත් තියෙනවා කීයක්ද? දෙකක්. අපි ඒක පැත්තකින් ලියාගමු. ඒකේ තිත් තියෙනවා දෙකක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. දෙවෙනි රවුමේ කීයක් තියෙනවද? 8ක් තියෙනවනේ. ඒක නම් 8යි. අවසාන රවුමේ 3ක් තියෙනවා. එහෙනම් අපි ඒකේ අර එක එක රවුම් වල තියෙන තිත් ගාන ලියා ගන්නවා. ඒ කියන්නේ ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන ගාන ලියා ගන්නවා. පළවෙනි එකේ 2යි, ඊළඟ එකේ 8යි, ඊළඟ එකේ කීයක් තියෙනවද? 3ක් තියෙනවා. 2යි, 8යි, 3යි. හරි. ඕකට කියනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීම කියලා. එහෙම මේක ඉස්සරහා ප්‍රශ්නයකදී හම්බ වෙනවා. මම මුලින් ඉඳන් හැම එකකම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන දෙකේදී කියලා දෙනවා. හරි. බලමු මොකක්ද අහලා තියෙන්නේ කියලා. මෙයා අයිති වෙන
ආවර්තය මොකද්ද? ඊළඟට කාණ්ඩය මොකක්ද කියලා අහලා තියෙනවා. අම්මට සිරි. ආවර්තයයි කාණ්ඩය. ඔය දෙක හොයන්න ලේසිම ක්‍රමයක් තියෙනවා. දැන් අපි ලියාගත්තනේ 2 8 3යි කියලා. ආවර්තය හොයන්නේ කොහොමද දන්නවද? ඉලක්කම් 3ක් ලියුවා නේද? එහෙම නැත්නම් රවුම් 3ක ඉලෙක්ට්‍රෝන තිබුණානේ. එහෙනම් මේක අයිති වෙන්නේ 3 වෙනි ආවර්තයට. හරිම ලේසි ක්‍රමයක් තමයි. ඉලක්කම් 3ක් ලියුවා. දැන් මෙතන අපි ඉලක්කම් 4ක් ලියුවා කියලා. එහෙනම් අයිති වෙන්නේ 4 වෙනි ආවර්තයට. අපි ලියු ඉලක්කම් කීයක්ද? 3ක් නේ. එහෙනම් මේක අයිති වෙන්නේ මොන ආවර්තයටද? 3 වෙනි ආවර්තයට. එහෙනම් මම ලියනවා මේක අයිති වෙන්නේ 3 වෙනි ආවර්තයට. හරි? 3 වෙනි ආවර්තයට. හරි? ආවර්තයේ 3. හරි 3 වෙනි ආවර්තය. ඊළඟට ඔන්න මේක අයිති වෙන ඊළඟට අහලා තියෙන්නේ මොකද්ද? කාණ්ඩය මොකද්ද කියලා නේද? ඒක හොයාගන්න ඊටත් වඩා ලේසි. අන්තිමට තියෙන ඉලක්කම තමයි කාණ්ඩය වෙන්නේ. අන්තිම ඉලක්කම කීයක් තියෙන්නේ? 3නේ. එහෙනම් කාණ්ඩය වෙන්නේ කීයද? 3 වෙනි කාණ්ඩය. හැබැයි ළමයි කාණ්ඩ ලියන්නේ රෝම ඉලක්කමෙන්. එහෙනම් 3 වෙනි කාණ්ඩය. වැඩේ ගොඩ නේද? සයන්ස් ඉගෙන ගන්න ආසයි කියලා දාලා තියෙනවා. හොඳයි. හොඳ ආරම්භයක්. හරි. සයන්ස් ඉගෙන ගත්ත කියන්නේ මේ ලෝකේ සෑහෙන දෙයක් කරන්න පුළුවන්. ඕකේ. සතුටු වෙයි. එහෙනම් 2යි 8යි 3යි එක කොහොමද අපි ලියාගත්තේ? පළවෙනි රවුම 2යි, දෙවෙනි රවුම 8යි, ඊළඟ රවුමේ 3යි. ඒක ලියාගත්තා. හරි. එහෙනම් 3ක් නේ මෙතන තියෙන්නේ. එහෙනම් ආවර්තය කීයද? 3 වෙනි ආවර්තය. අන්තිමට තියෙන ඉලක්කම 3. එහෙනම් 3 වෙනි කාණ්ඩය. අන්තිමට තියෙන එකට අපි කියනවා සංයුජතා ඉලෙක්ට්‍රෝනය කියලා. අන්තිමට තියෙන ශක්ති මට්ටමට කියනවා සංයුජතා කවචය කියලා. හරි. ඔන්න මම එන සරලව කියලා දුන්නා විද්‍යාත්මක වචන වල කියලා දුන්නා. එහෙනම් 3 ආවර්තය 3 කාණ්ඩය 3 වන ආවර්තයේ 3 වෙනි කාණ්ඩය කියලා කියන්නේ උත්තරය මෙන්න මේක. හරි. සමහර දරුවෝ මේක පටල ගන්නවා. ආවර්තයේ කාණ්ඩය සමහර කට්ටිය පටල ගන්නවා. පටල ගන්න එපා. 1 2 3යි නම් 3 වෙනි ආවර්තය. අන්තිම ශක්ති මට්ටම 3 නම් 3 වෙනි කාණ්ඩය. හරි. මේක තීද එන්න කියලා දාන්න. හරි. පොඩි නෝට් එකක් උතුන දාගමු නේද? මේකෙන් කියන්නේ 3 වෙනි ආවර්තය කියලා. හරි. ඊට පස්සේ මෙන්න මේකෙන් කියන්නේ 3 වෙනි කාණ්ඩය කියලා. හරිනේ? පොඩි නෝට් එකක් දාගන්න. හරි. හරි. පොඩි නෝට් එකක් දාගන්න. මේකයි 2යි 3යි 3 වෙනි ආවර්තය 3 වෙනි කාණ්ඩය. හරි නේද? මම දැන් ඔයාලට වැඩේ තීරණාද කියලා බලන්න පොඩි අභ්‍යාසයක් කියන්න දෙන්නම්කෝ. දාන්නකො T දෙන්න කියලා මැසේජ් එකක්. ටික දවසක් යනකොට මට ඕගොල්ලන්ගේ නම් මෙහෙම මතක හිටියේ. නිතර උත්තරේ වන කට්ටියගේම. හරි. හරි. මම පොඩි අභ්‍යාසයක් දෙන්නම් එහෙනම් බලමු ඕගොල්ලෝ වැඩේ හරියටම තේරුණාද කියලා බලන්න තමයි මම මේ අභ්‍යාසය දෙන්නේ. හරි බලන්නකෝ අපි පැය දෙකටම සාකච්ඡා කරලා තියෙන ප්‍රශ්න කීයද? මෙතන 8යි අර ප්‍රශ්න 2යි 10යි. කමක් නැහැනේ. 40 වුණා තේරෙන්න කරනවට වඩා ප්‍රශ්න 10ක් තේරෙන්න කරන එක හොඳයිනේ. හරි හැමෝටම තේරෙන විදිහට බලමු මෙන්න. හරි. එහෙනම් මේ වැඩේ කරන්න. හරිද? කවුරු හරි මුල ද්‍රව්‍යයක් තියෙනවා. හරි මම නමින්ම දෙන්නම්කෝ සෝඩියම් ඉන්නවා. හරිද? එයාගේ 2යි 8යි 1යි. හරිනේ. එතකොට එයා මෙතන ලියන්න බලන්න ආවර්තයේ කීයද කියලා ඉලක්කමෙන් ලියන්න. කාණ්ඩයේ කීයද කියලා ලියන්න. ඔය තමයි පළවෙනි වැඩේ. හරි. දෙවෙනි වැඩේ කැල්සියම් ඉන්නවා 2යි 8යි 8යි 2යි.
එතකොට යාගේ ආවර්තය කීයද කියලා ලියන්න. කාණ්ඩය කීයද කියලා ලියන්න. හරි. තුන්වෙනි වැඩේ තමයි මෙහෙම එක්කෙනෙක් ඉන්නවා. අපි කියමු ගියා x කියලා. පළවෙනි ශක්ති මට්ටමක් තියෙනවා, දෙවෙනි ශක්ති මට්ටමක් තියෙනවා, තුන්වෙනි එකක් තියෙනවා, හතරවෙනි එකක් තියෙනවා. හරි. සමහර දරුවෝ ඉන්නවා මේක නරඹන්නෙක් වෙලා ඉන්නවා. හරි. අර ඇඳ උඩ හරි කොහේ හරි මේක තියාගෙන වාව් අම්මට සිරි රවුම් අදිනවා. හරි මොකද්ද මන්ද කියලා නරඹන්නෙක් වෙන්න එපා. හරි. පස්සේ ලියන්නම් කියලා හිතාගෙන කට්ටියක් ඉන්නවා. සමහර කට්ටිය ඉන්නවා ලීලිවලා කොලේ කොහෙටද දාන කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියම සමාන වෙනවා මොකේද? මේක බලපු නැති කෙනෙකුට. ඒ හින්දා කරන වැඩේ අපි හරියටම කරමු. හරි. එහෙනම් මේකේ තියෙනවා මේක තියෙන්නේ නෑනේ. හරි. මේකේ තියෙනවා මෙහෙම. හරි. මම මෙහෙම අදින්නා ලේසියට. හරි. මේකෙත් එන ඕගොල්ලෝ මොකද කරන්න ඕනේ? ආවර්තය කාණ්ඩය ලියන්න ඕනේ. හරි. ආවර්තය කාණ්ඩය. හරි. ලියලා තුස්සන්න බලන්න. ලියලා තුස්සන්න බලන්න. බලමු මොකද තත්ත්වය කියලා. බලමු මොකද තත්ත්වය කියලා. හරි. වැඩි ඉවර කට්ටිය අත උස්සන්න. අම්මා ලියන්නේ සමහර කට්ටිය. නිමයි. හරි නේද? මම කරමු. හරි. මෙන්න උත්තර බලමු. මෙයා 1 2 3යි ඒ කියන්නේ ආවර්තය 3. අන්තිම ශක්ති මට්ටම 1යි කාණ්ඩය 1. ඒක රෝම ඉලක්කමෙන් තමයි කාණ්ඩ දාන්න ඕනේ. ඊළඟට මෙතන 1 2 3යි 4යි ආවර්තය එතකොට 4 අන්තිම ශක්ති මට්ටමේ 2යි කාණ්ඩය 2. මෙයාගේ මෙහෙම තියෙන්නේ පළවෙනි ශක්ති මට්ටමේ 2යි 8යි 8යි 1යි නේනම් 1 2 3යි 4යි ආවර්තය 4 කාණ්ඩය අන්තිම එකකින් 2. හරි නේද? අතුස්සට බලන්න හරියයි. දැන් මෙසේජ් එකක් ටී දෙන්න කියලා. ඔන්න. හරි. දැන් මේ වගේ එකක් එවොත් ආයෙත් ඉතින් ගේමක් නැහැ. හරි අම්මා ඉතින් ටී එක සෙට් එකක් වෙනවනේ. මේමයි. සුපිරියක් තමයි. හරි. නියමයි. වැඩේ තේරුණා නේද? හරි. මට ඕනේ කරන්නේ අර සමහර කට්ටිය ඉන්නේ දක්ෂම කට්ටියත් එක්ක වැඩේ යන අය. නෑ. හැමෝටම පුළුවන් වෙන්න උගන්නන්න. ඕකේ. ටී අකුරු ගොඩක් ගන්නවා මට හරි සන්තෝෂයි. හරි. එහෙනම් ඔන්න මේක මකලා දාමු. හරි. අඩුපාඩු තියෙන හදාගන්නකො. හරි. අපි තව එක ගානක් සාකච්ඡා කරමු මේක සුපිරි ගානක් හරි ඊට පස්සේ අදට වැඩ නතර කරමු ඔයගොල්ලෝ ඊට පස්සේ කමෙන්ට් එකක් දාන්න YouTube එකට බැරව ගියොත් හරි මගේ නම්බර් එකට හරි මැසේජ් එකක් දාන්නකෝ අද ගන්නව තේරුණාද කියලා නැත්නම් ඔයගොල්ලෝ ඉන්න group එකකට හරි මැසේජ් එකක් දාන්න හරි ඕකේ එහෙනම් අපි අද මේ
ඉහළ දක්වා ඇති y මූලද්‍රව්‍ය කුමක් විය හැකිද? මේ කොහොමද දැනට හොයාගන්නේ? y මොකක්ද කියලා හොයාගන්නේ කොහොමද දන්නවද? මෙතන 2යි 8යි 3යි නේ. ඔක්කොම එකතුව කීයද? කාගේ ස්පීකර් එක ඔන් වෙලා හරි. ස්පීකර් ඔෆ් කරමු හැමෝම මයික් ඔෆ් කරන්න. හරි. මේ බලන්නමයි මේ අහන්නේ ඉහෙන් දැක්කේ y මූලද්‍රව්‍ය කුමක් විය හැකිද කියලානේ. ඇහෙන්නද? මයික් ඔෆ් කරගන්න හැමෝම. මම කියන එක ඇහෙනවනේ ළමයි. අත උස්සන්න ඇහෙන අය? මම කියන එක ඇහෙනවනේ අත උස්සන්න ඇහෙන අය? හරි හරි. මම කියන එක. ඕකේ. හරි. මේ මූලද්‍රව්‍ය කුමක් වේ හැකිද? එක එක ක්‍රම වලට හොයන්න පුළුවන්. හැමෝටම ලේසි ක්‍රමයක් මම කියන්නම්කෝ. 2යි 8යි එකතු කරාම කීයයිද? 10යි. 10යි 3යි එකතු කරාම කීයයිද? 13යිනේ. මේකේ ඔක්කොගේම එකතුව 13ක් කියන්නේ ආවර්තාවකුවේ 13 වෙනියට ඉන්න මූලද්‍රව්‍ය. මේ ඔක්කොම එකතු කරාම පරමාණු ක්‍රමාංක එනවනේ. කියන්නේ පරමාණු ක්‍රමාංක 13. සරලවම කියනවා නම් ආවර්තාවකුවේ 13 වෙනියට ඉන්න මූලද්‍රව්‍ය තමයි. හරි. කවුද 13 වෙනියට ඉන්නේ? ඔව් ඈ. වෙගයිනෝ පොඩි බබෙක් වගේ. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලූරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්. එන උත්තරේ ඇලුමිනියම්. තව ක්‍රම තියෙනවා. හැමෝටම ලේසි ක්‍රමයක් වෙන්නත් එපයි. එහෙනම් උත්තරේ වෙන්නේ ඇලුමිනියම්. හරි. ඇලුමිනියම් 4 තමයි උත්තරේ. හරි. ගොඩක් අය දාලා තිබ්බනේ. ඇලුමිනියම් තමයි උත්තරේ. හරි. උත්තරේ වෙන්නේ ඇලුමිනියම්. මේ ඔක්කොම එකතු කරන්න ඒකෙන් උත්තරේ ගන්න පුළුවන් ඇලුමිනියම් කියලා. හරි. එහෙනම් අපි අද දවසේ අන්තිමට සාකච්ඡා කරන්න යන ප්‍රශ්නේ. හරි. ඔන්න 10 වෙනි ප්‍රශ්නේ. ඕගොල්ලන්ගේ දැනුමෙන් හදන්න බලන්න. ඔයාලා දැනුමෙන් හදන්න බලන්න 10 වෙනි ප්‍රශ්නේ. හදලා උත්තරේ කීයද කියලා දාන්න බලන්න. කලබලයක් නැතුව සුළු කරන්න පුළුවන් වෙන්නත් ඕනේ මේකට. දාන්න බලන්න උත්තරේ මොකක්ද කියලා. එනකන් යනවනේ. මේන් පටන් අරන් මෙතෙන් එනකන් යනවනේ. හරි. ඔන්න මම ওই ප්‍රස්තාරය අඳින්නම්කෝ. ඔව් ඈ. අහන්නේ තප්පර 6ක් වෙන විස්ථාපනයේනේ. තප්පර 6ක් වෙනකොට ඔක මෙතෙන්ට ගිහිල්ලා. හරි. ඔය ප්‍රස්තාරයක් මෙහෙම ඇඳගමු. හරි. වයිට් බෝඩ් එකේ. මෙහෙමනේ ප්‍රස්තාරය තියෙන්නේ. මේ පැත්තේ ප්‍රවේගය කියලා තියෙනවා. ms ඍණයක මේ පැත්තේ කාලය කියලා තියෙනවා. ඒක s. මෙහෙම ගිහිල්ලා තියෙනවා. මෙන්න මෙතන අගය 6. මෙහෙම ගත්තම මෙතන අගය 18. තව ඉදි ගහලා තියෙන අපිට වැදගත් වෙන්නේ නැහැ. හරිනේ. මේ ප්‍රස්ථාරය මොකක්ද? ප්‍රවේග කාල ප්‍රස්ථාරය. අපෙන් අහන්නේ මොකක්ද? විස්ථාපනය. ළමයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක විස්ථාපනය හොයන්නේ වර්ගඵලයෙන්. මාරම ලේසි මොකෙන්ද හොයන්නේ? වර්ගඵලයෙන්. මේ හැඩතලය මොකක්ද කියලා බලනවා. කඩිරි නෙවෙයි
මේ තියෙන ඝන ඉරි තියෙන්නේ මේකට යටින් තියෙන හැඩතලය මොකක්ද? හරි දාන්න බලන්න මැසේජ් එකක්. මෙන්න මේකට යටින් තියෙන හැඩතලය මොකක්ද? හරි දාන්න මොකද්ද කියලා. ටග්ගල් දාන්න එක මොකද්ද කියලා. හරි ඒ කියන්නේ මෙන්න මේ ටිකනේ. යට කොටසේ වර්ගඵලය කියලා කියන නැත්නම් ආවරණය වෙන ප්‍රදේශයේ වර්ගඵලය කියනවා. මේක මොකක්ද? හරි. ඒක මොකද්ද ළමයි? හරි. ඒක ත්‍රිකෝණයක් නේ. හරි. එහෙනම් ළමයි මේ වගේ ගානක විස්ථාපන කාල ප්‍රස්ථාරයක් දීලා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දීලා විස්ථාපනය හොයන්න කියලා කිව්වොත් දීලා තියෙන රූපේ වර්ගඵලය හොයන්න. ඒකෙන් හම්බ වෙනවා. එහෙනම් විස්ථාපනය සමානයි වර්ගඵලයනේ. මොකේ වර්ගඵලයේද? ත්‍රිකෝණයේ වර්ගඵලය. කොම්බන්නේ ගේමක් පත්ත තෝරේ නැටි. මේ ත්‍රිකෝණේ වර්ගඵලය හොයාගත්තා නම් ඒකේ මොකක් හම්බ වෙනවද? විස්ථාපනය හම්බ වෙනවා. සූත්‍රය. ඔයගොල්ලන්ට සූත්‍ර දෙකක් විතර වගේ කියලා දීලා තියෙනවා. ඒක මේ ක්‍රම දෙකකට. දෙකෙන් එක ගුණ කිරීම ආධාරක පාදයේ මෙන්න මේක කීයයිද? 6යිනේ. ලම්බ උස කීයයිද? 18යි. එහෙනම් දෙකෙන් එක ගුණ කිරීම 6 ගුණ කිරීම 18. හරි. දෙකෙන් එක ගුණ කිරීම ආධාරක පාදයේ 6යි ලම්බ උස 18යි. සුළු කරමු. සුළු කරමු. මේ දෙකට දෙකේව 1යි 6ට දෙකේව 3යි. 18 වරක් 3. හරි 54යි. උත්තරේ මීටර 54යි. දැන් වර්ගඵලය කියලා වර්ග මීටර කියලා දාන්නේ නැහැ. වර්ගඵලය 54ක් ආවනේ. ඒතර විස්ථාපනය නම් මොකද්ද? මීටර වලින්. ඔන්න හරි. මොන හැඩතලය ආවත් විස්ථාපන කාල ප්‍රස්ථාර ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් නම් විස්ථාපනය කියන්නේ මොකද්ද? ත්‍රිකෝණයේ වර්ගඵලය. මම ඕකෙන් තව අපි ගණන් දෙකක් විතර මම දෙන්නම්. ඒක හදලා අපි වැඩි අවසන් කරමු. බලමු. දාන්න මැසේජ් එකක් T දෙන්න කියලා ළමයි. හරි ලේසියිනේ. ඔව් ළමයි. පොඩි දෙයක් තියෙන්නේ. ඔය වගේ ක්‍රම තියෙනවා සෑහෙන්න. සහ මේ සමහර දරුවෝ ඉන්නවා. ඔයාලා දන්නවද? මේක ලියා ගන්න ගමන් අහන්න එක්සෑම් එකක් මේ ඔය ඒ සාමාර්ථයක් හරිය නැත්නම් හොඳ රිසල්ට් එකක් ගන්න ඔක්කොම දන්න කට්ටියත් නෙමෙයි. විභාගයට අවශ්‍ය ඒවා ටික හරියටම දැනගෙන ඒ ටික ගොඩ දා ගන්න කට්ටිය. හරි. සමහරවිට හිනන ගොඩක් දන්නවා. හැබැයි ඒවාගේ විභාගයට අහන ප්‍රමාණය පොඩ්ඩයි. හරි. එහෙනම් ලියාගත්ත නේද? තව එහෙනම් මම ඔන්න මේ වගේම ගණන් දෙකක් දෙන්නම්. ඒක හැදුවට පස්සේ අද දවසේ වැඩ අවසන් වෙනවා. හරි. ඔන්න එහෙනම් මේක මකන්නද? අරගේ උත්තරේ ඉන්නේ 54යි මීටර කියන එක. උත්තරේ ඉන්නේ 54යි මීටර කියන එක. මේක මකන්න නේද? ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් වන්ටිමනේ. හරි. බලමු එහෙනම් ඔන්න. හරි. මේ වැඩේ කරන්න බලන්න. ඔන්න තව එකක් දෙනවා මම. මෙන්න ප්‍රස්ථාරේ මෙහෙම ගිහින් තියෙන්නේ. හරි. මෙතන අගය 20යි. මෙතන අගය 16යි. හරි. විස්සයි 16යි. මේ පැත්තේ කාලය තප්පර වලින් මේ පැත්ත ප්‍රවේගය ms ඍණ 1. ඕකේ මොකක්ද ඔයගොල්ලෝ හොයන්න ඕනේ? විස්ථාපනය. හොයන්න. ඊළඟ වැඩේ තමයි මේ වගේම ප්‍රස්ථාරයක්. හැබැයි තියෙන්නේ මෙහෙම. කාලය ප්‍රවේගය. දැන් මේ වෙද්දි අරකනම් හදලා ඉවර ඇති. මෙතන මම දෙන්නම් 8යි කියලා. මෙතන දෙන්නම් 12යි කියලා. 8යි 12යි. හරි ළමයි. උත්තරේ දාන්න බලන්න ටක් කාලා. උත්තරේ දාන්න බලන්න. හරි. අපි උනා මොන වැඩ අවසන් කරන්න යන්නේ. මොන හරි වැදගත් දෙයක් තියෙනවා නම් අහන්න. උත්තර දෙකක්
ඔන්න හරි ත්‍රිකෝණයක් නේ තියෙන්නේ මේ අපිට ඕනේ කන්නේ ඉතින් යට කොටසනේ ත්‍රිකෝණයක්. එහෙනම් විස්ථාපනයේ සමානයි ත්‍රිකෝණයේ වර්ගඵලය. ත්‍රිකෝණයේ වර්ගඵලය. හරි. මේක මොකක්ද? දිගපල අසමානයි ඍජු කෝණාශ්‍රයක් නේ. එහෙනම් විස්ථාපනයේ සමානයි මේක ඍජු කෝණාශ්‍රයක්. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. හරි. බලමු. ත්‍රිකෝණයේ වර්ගඵලය හොයමු. දෙකෙන් එක ගුණ කිරීම ආධාරක පාදයේ 16යි කියලා ගත්තොත් ලම්බ උස 20යි. හරිනේ සුදු කරන්නයි තියෙන්නේ. බලමු ඈ. දෙකට දෙකේව 1යි 20ට දෙකේව 10යි 16 වරක් 10 160යි මීටර. දැන් සතුට ඇති උගලන උත්තරේ හරියට 160යි මීටර. මේකේ නම් නිගුණ කිරීම පළලනේ 12 වරක් 8 96යි මීටර. ඔච්චරයි. මාරම් ලේසි නේද? දාන්න ටී දෙන්න කියලා මැසේජ් එකක් අඩුපාඩු තියෙන එකක් ගාලා හදාගන්න. මේ දාලා තියෙන කට්ටිය උත්තර සුපිරියක් තමයි. හරි. ටී හරි අඩුපාඩු තියෙන හදාගන්න. පේපරේ මම වල දාන්නම්. හරි. YouTube එකේ description එකේ දාන්නම්. එහෙම නැත්නම් group එකට දාලා තියෙන පේපර් එක. හරි ඔන්න අඩුපාඩු තියෙන හදාගන්න. එහෙනම් උත්තරේ වෙන්න ඕනි කීයක්ද? මේකට 160යි අරකට 96යි. අපි සාකච්ඡා කර කර හිටපු ප්‍රශ්නෙට නම් උත්තරේ මේකට නම් උත්තරේ කීයක්ද? 54කි. නේද? 54කි. 6 වරක් 18න් භාගෙනේ උත්තරේ 54. හරි. මෙතන ගණන් අපි 10ක් සාකච්ඡා කරා. හරි ඊට අමතරව අතන ගණන් දෙකක් සාකච්ඡා කරා 12යි. තව ප්‍රශ්න 28ක් තියෙනවා. ඒ 28ක් සාකච්ඡා කරනවා කවද්ද? මේ මාසේ 28 වෙනිදාට. ලබන සෙනසුරාදා පොයේ හින්දා තමයි පන්තින පැවැත්වෙන්නේ. ඒ වෙනුවට අපි 28 වෙනිදා හරි සාකච්ඡා කරනවා. බලන්න මට කියන්න ළමයි. අපි දැන් මොන වැඩි අවසන් කරන්නයි යන්නේ. හරි මොනවා හරි වැදගත් දෙයක් තියෙනවා නම් අහන්න. හරි. ඔයගොල්ලෝ දිගටම ක්ලාස් එකට සම්බන්ධ වෙන්න මම වැඩපිළිවෙල ගැන දැනුවත් කරන්නම්. මොනවා හරි ඔයගොල්ලන්ට දැනගන්න අවශ්‍ය නම් හරි මේ මගේ නම්බර් එක ඉල්ලපු දරුවන්ට WhatsApp message එකක් දාන්න. හරි YouTube channel එකේ නම පැතුම් අබේවික්‍රම බලන්න සෑහෙන වීඩියෝ ප්‍රමාණයක් ඔයගොල්ලන්ට තියෙනවා. හරි නේද? එහෙනම් අපි ඊළඟ පන්තියේ පවත්වන්නේ 28 වෙනිදා. හරි බ්‍රහස්පතින්දා. හරි එහෙනම් අපි අවසන් කරමු නේද? හරි එහෙනම් ඔයගොල්ලෝ YouTube එකට මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් group එකට මැසේජ් එකක් දාන්න වැඩේ තේරුණාද කියලා. හරි එහෙනම් අපි අවසන් කරමු. හැමෝටම හරි සුබ රාත්‍රියක් කියන හැමෝටම. හරි ඕකේ එහෙනම් අයබෝවන්